හරි. සුබ සන්ධ්‍යාවක් පුතේ. ඉතින් අලුතෙන් පේපර් ක්ලාස් එක අද ඉඳලා පටන් ගන්නයි හදන්නේ. අපි අතරම ගිය සතිය වෙනකම්ම පේපර් ක්ලාස් තිබුණා. හැබැයි ඔයාලට නෙමෙයි තිබුණේ. ගිය සතිය වෙනකම්ම පේපර් ක්ලාස් එකක් තිබුණා. උදාහරණයක් විදිහට රෙකෝඩින්ග්ස් ගිහිලා බැලුවොත් හැම මාසෙකම පරණ මාස ඔක්කොගෙම රෙකෝඩින්ග්ස් ගොඩක් පෙන්නනවා. හැබැයි ඒ කරේ ඔයාලට නෙමෙයි. 2024 ඔයාලගේ අයියලා අක්කලාට. හරිනේ. ඉතින් 2024 කට්ටියට අපි ක්ලාස් එක ගිය සතියේ නැවැත්තුවා. අතරම අපි අවසාන කාලෙදී යාළුවට සතියට දවස් දෙකක් කරා ඈ. යාළුවට සතියට දවස් දෙකක් කරා ඔය ගානටම. ඒ කියන්නේ ඔය ගානටම කියන්නේ ඔය පන්ති ගාස්තුවටම අපි සතියකට දවස් දෙකක් පන්ති කරමින් ගියේ අවසන් කාලේ වෙද්දි. හරිද? කොහොම හරි එයාලගේ දැන් එක්සෑම් එක දැන් මම හිතන්නේ මේ වෙද්දි හුඟ දෙනෙකුට ඇඩ්මිෂන් උත් දැන් අපේ ඉස්කෝලේ එහෙම නම් අද ඇඩ්මිෂන් දුන්නා මේ 2024 බැච් එකට. අද තමයි ඇඩ්මිෂන් ලබා දීම කරේ. ඉතින් එයාලට පන්ති ඉවර වෙනවත් එක්කම අපි ඔයාලගේ පන්තිය ආරම්භ කළා. හරිද? හැමෝම වීඩියෝ ඔන් කරමුද? හැමෝම වීඩියෝ ඔන් කරමුද පොඩ්ඩක්? සියලුම දෙනා ඔන් කරන්න පුතේ. මේක හැංගිලා මේ වැඩේ කරන්න බෑ. හැංගිලා හොරු වගේ මේක කරන්න බෑ. වීඩියෝ ඔන් කරන්නකෝ. තරහ නැතුව හැම දෙනෙක්ම සෑම සියලුම දෙනෙක් වීඩියෝ ඔන් කරමු. සියලුම දෙනා ඔන් කරන්න. නැත්නම් හොඳම දේ වා රෙකෝඩින් බලන එක. එන්න එපා ලයිව් එකට. වීඩියෝ ඔන් කරන්න බැයි නම් ලයිව් එකට එන්න එපා පුතේ. වැඩක් නෑ විලා. හරිනේ. ඒ නිසා තරහ නැතුව වීඩියෝ ඔන් කරන්නකෝ. මේ අපේ කාලයත් නාස්ති කරන්න නැතුව. කාලය නාස්ති කරන්න නැතුව මේ අනිත් අයගෙත් එක්ක ඔයාගේ කාලය විතර නෙමෙයි මේ අනිත් ළමයිගේ කාලයත් එක්ක නාස්ති කරන්නේ. ඒ හින්දා වීඩියෝ ඔන් කරන්න බැයි නම් ලියුවෙම්කෝ තරහ නැතුව. ඊටාම ආදරෙන් කියන්නේ. වීඩියෝ ඔන් කරන්න බැරි නම් ලියුවෙමු ක්ලාස් එකෙන්. ඒක තමයි හොඳම දේ. හොරු වාගේ ඉන්නේ නැතුව ලියුවෙන්න. මොකද අපි ළමයා අඳුරන්නෙත් නෑ, දැකලත් නෑ, ලියනවත් දන්නෙත් නෑ, නිදිද දන්නෙත් නෑ. ඒ නිසා තරහ නැතුව වීඩියෝ ඔන් කරගමු නැත්තම් ලියුවෙමු. හොඳම දේ ඒක. හරිනේ. සැරෙන් සැරේ ඕෆ් කරන්න එපා. දැන් මේ 11 වසරනේ. ආයෙ බබාලා වාගේ වැඩ කරන්න එපා. හරිනේ. මේක කියන්න කාරණා ගොඩාක් තියෙනවා පේපර් ක්ලාස් එකේදී. ඒ තමා පුතේ පේපර් ක්ලාස් එක චුට්ටක් පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා අපි අද ක්ලාස් එක පටන් ගන්නම්. මොකද මේ අද very first day පළවෙනිම දවස නිසා. මෙතන සිංහල මාධ්‍ය දරුවෝත් ඉන්නවා, ඉංග්‍රීසි මාධ්‍ය දරුවෝත් ඉන්නවා. ගැටලුවක් වෙන්නේ නැහැ, බය වෙන්න එපා. හරිනේ. අපි මේක පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා මොකද්ද මෙතන අපි කරන්නේ කියලා පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා මම මේ වැඩේ පටන් ගන්නවා. හරිද? ඒ තමා මෙතන මටත් පුළුවන් ආරයිට් හරි මෙන්න පේපර් එක එහෙනම් කරමුකෝ කියලා පටන් ගන්න. එහෙම බෑ. මේකවා දැනගෙන ඉන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි පුතේ මේ පේපර් ක්ලාස් එකකට එනවා නම් ඒක මගේ පේපර් ක්ලාස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැත් සයන්ස් වලට වාගේ යනවා වෙන්න පුළුවන්. පේපර් ක්ලාස් එකකට යනවා නම් අංක 1 ස්ටඩි කරලා යන්න ඕනේ. එහෙම නැත්තම් තාම ස්ටඩි කරලා නැතුව නම් ආවේ ඇත්තටම අද මේක වර්ත් නෑ. වැඩක් නෑ මේක. එහෙමනම් ඊළඟ සතිය ගත කරලා නැත්නම් සති දෙක අරගෙන පාඩම් කරන්න හොඳට. මේ දක්වා ඉවර සිලබස් එක පාඩම් කරන්නකෝ. අපේ ක්ලාස් එන කෙනෙක් නම් බලන්න මේ අපේ ක්ලාස් එන්නේ නැති කවුරු හරි තියරි එකට එන්නේ නැති කවුරු හරි පේපර් ක්ලාස් එක විතරක් එනවා නම් පොඩ්ඩක් රේසන් කරමු. තියරි එන්නේ නැතුව පේපර් ක්ලාස් විතරක් එන කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් රේසන් කරන්න. නෑනේ. මේ ඉන්න හැමෝම අපේ තියරි ක්ලාස් එකත් එන කට්ටිය. එහෙනම් අපේ තියරිය කොතනද කරන්න කියලා දන්නවනේ. grade 11 නම් second lesson එක ඉවරයි. first lesson එක second එක ඉස්සලා කරේ. second එක ඉවරයි. first එකේ භාගයක් ඉවරයි. ඔතෙන්ට එනකම් පාඩම් කරලා තියෙන්න ඕනේ. හරිද? ඔතෙන්ට එනකම් පාඩම් කරලා තියෙන්න ඕනේ. පාඩම් කරන්නේ නැතුව පේපර් ක්ලාස් ඇවිල්ලා ගොඩ යන්න බෑ. මොකද්ද පේපර් ක්ලාස් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ? why we doing these paper classes? මොකද්ද පේපර් ක්ලාස් එකකින් බලාපොරොත්තු වෙන්නේ? ඒ තමා පේපර් ක්ලාස් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක. ඒක තමා ප්‍රශ්නයක් කියවලා තේරුම් අරගෙන ඒක කොහෙන්ද අහලා තියෙන්නේ කියලා හඳුනගෙන ආන්සර් එකක් ලියන්න ගන්න. ඕගනයිස් කරගන්න. එක ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න නැත්නම් ආන්සර් එක ඕගනයිස් කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද?
කවුද මන් දන්නේ රෙජිස්ටර් වෙලා තියෙනවා නම විදිහට දාලා තියෙන්නේ එයාගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක නම් 111යි 53 මොකද පුතේ නම වීඩියෝ එක ඔන් කරන්න නැත්නම් ඔයාලට ලීව් වෙන්න වෙනවා මොකද නමක් නැහැ දාලා තියෙන නිකන් ඩොට් ගොඩක් එක්ක මම ඔයාව අයින් කරනවා එහෙම නැත්නම් වීඩියෝ ඔන් කරන්න වෙනවා කවුද මේ 111යි 53 ඔයාටයි කියන්නේ ඉන්න ආරට එයා ලීව් වුණා මං හිතන්නේ හරි එයා ලීව් වුණා අපි ලීව් කරන්න කලින් මොකද එයාට රීනේම් කරගන්න බෑ රෙජිස්ටර් වෙද්දි දුන්න නම තමයි නම වෙනස් කරනවා නම් ඔයාට නම අර ප්‍රොෆයිල් එකේ නම වෙනස් කරන්න ඕනේ හරිනේ ප්‍රොෆයිල් එකේ නම වෙනස් කරන්න ඕනේ රයිට් නිකන් හොරු වාගේ නමකුත් නැහැ හිතන්න ඕනේ හොරු වාගෙන්නේ නමකුත් නැහැ වීඩියෝ ඔන් කරන්නෙත් නැහැ අපි වීඩියෝ ඔන් කරන්න කියන්නේ එක හේතුවක් ඒක මෙතන ඉන්න හැමෝම වීඩියෝ ඔන් කරමු මොකද සමහර විට අපේ ක්ලාස් එකේ නැති නිකන් කට්ටිය එනවා ක්ලාස් එක බලන්න ඒ නිසා හැමෝම වීඩියෝ ඔන් කරන්නකෝ බැරි නම් ලීව් වෙමු අපේ දෙන්නම් වීඩියෝ ඔෆ් කරන් ඉන්න පුළුවන් නම් ඉන්න කරනව නැත්තම් හේතුවත් ෆ්‍රී ක්ලාස් එකක් අද ඉස්සරලාම දවස මෙතෙන්ට ඕන තරම් කට්ටියට එන්න පුළුවන් ළමයි නොවන ඒ නිසා ඔයා ළමෙක්ද නැද්ද කියලා මට පේන්නේ ඕන නමකින් කෙනෙකුට රෙජිස්ටර් වෙන්න පුළුවන් ඔයාට වීඩියෝ ඔන් කරන්න බැයි නම් ලීව් වෙන්න නැත්තම් මම අයින් කරනවා මොකද එක්කෙනෙක් ආවනේ පුතේ වීඩියෝ එක ඔන් කරන්න ඔය නමක් නැතුව ජොයින් ලයින් එකේ නාය පහම මම හිතන්නේ ජොයින් ආයා මෙන්න මේ වාට කියන්නේ මම ඔන්න ඔයාට මයික් එක ඔන් කරන්න දානවා නැත්තම් මම ඔයාව අයින් කරනවා මම අයින් කරොත් ඔයාට ආය අයින් වුණා එහෙනම් අනිත් කටටත් කියන්නේ වීඩියෝ ඔන් කරන්න බැයි නම් අයින් වෙන්නකෝ කාලේ ගන්න එපා දැන් ඉතින් එක එක පුතේ මෙත් වීඩියෝ ඔන් කරන්න බැයිද මේ ඉක්මන් කරමු ඉතින් හරි වීඩියෝ ඔන් කරන්න බැයි නම් අයින් වෙන්නකෝ රයිට් වීඩියෝ ඔන් කරන්න බැයි නම් අයින් වෙමු වීඩියෝ එකේ ප්‍රොබ්ලම් නම් කරන්න දෙයක් නැහැ සෝරි ඒව හදාගෙන ඉන්න ඔන්ලයින් ක්ලාස් යන්නේ කතන්දර එපා වීඩියෝ ඔන් කරන්න බැයි නම් අයින් වෙමු ඉක්මන් කරමු කාලේ ගන්න එපා මෙතන වීඩියෝ ඔන් කරන්න බැරි සියලු දෙනා අයින් වෙන්න වීඩියෝ ඔන් කරන්න බැරි සියලු දෙනා අයින් වෙන්න හරි සමාවෙන්න මම අයින් කරනවා එහෙනම් මෙන්න මේ කට්ටිය සියලු දෙනා නම් කියන්නේ අයින් කරනවා මොකද කාලේ අනිත් කට්ටියන්ගේ කාලේනේ ඔයා නැති කරන්නේ අයින් කරනවා කිසිම කතාවක් නැහැ ඉතින් ආය එහෙනම් වීඩියෝ ඔන් කරන්න වෙයි නම් සෝරි හදාගෙන ඉන්න අඩුපාඩු ඔන්ලයින් ක්ලාස් යන්නේ මේකට එක හේතුවක් දැන් ඔය වෙච්ච සිද්ධිය කියන්නේ ඕක ඔන්ලයින් පටන් ගත්ත මුල් කාලේ බරටම තිබ්බයි කියන්නේ ඇවිල්ලා ක්ලාස් වල පිස්සු නටනවා කවුද ඉන්නේ දන්නේ නැහැ ළමයි නෙමෙයි ඉන්නේ සමහරවට ආයෙත් එනවා මේකන පුතේ ආයෙත් ඔව් ඇයි ආ පුතේ මම නමක් දාන්න නැතුව වීඩියෝ මේ රෙජිස්ටර් උනේ ඔයාගේ නම මට ඔයාට රීනේම් කරන්න බෑ ඔක 111යි 53 ඇයි ඔක නමක් දාන්න නැතුව රෙජිස්ටර් උනේ මගේ නම දාලා තියෙන්නේ ඒක පෙන්නන්නේ ඔයා සිංහලෙන්ද නම දාලා තියෙන්නේ නම සිංහලෙන් ටයිප් කරන්න නැත්තේ නං ඒකයි ඔය ප්‍රශ්නේ මෙහෙම කරන්න ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඔයාගේ ඇත්ත නම දාන්න ඉංග්‍රීසි වලින් දාන්න නම නෑ සිංහල පෙන්නනවා අනිත් අය පෙන්නනවා මේ සිංහල තියෙන්නේ ලක්ෂිත ප්‍රභාත් සිංහල පෙන්නනවා හරි ඕකේ හරි අපි ක්ලාස් එකට යමු වෙලා යන නිසා අහන්නකෝ ඒ තමයි ඔයාට හිතනවා ඇති මේ පොඩ්ඩක් මං ටෆ්ද කියලා නෑ එහෙම නෙමෙයි එහෙම නැතුව මේක කරන්න බෑ හරිද අපි ආපු කට්ටිය දන්නවා මේ අපි හරිම විහිළුවෙන් හරිම මේක මේ ඊටාම මේ සෝදශීලීව කරන්නේ හරිද හැබැයි මේ සමහරලාට ටෆ් වෙන්න ඕන තැන් වල ටෆ් වෙන්න වෙනවා
ඒකයි හේතුව. ඒකයි මම කිව්වා අයින් කරනවා කිසි කතන්දර නැහැ. හරිනේ. කියන්නම්කෝ. ඔන්න චුට්ටක් මේක හොඳින් අහන්න. අපි පේපර් ක්ලාස් එකකට දැන් පේපර් ක්ලාස් කියලා පේපර් ක්ලාස් එක එකපාරම පටන් ගන්න නැතුව පොඩි මට දැනුවත් කිරීම කීපයක් තියෙනවා කරන්න. එකක් තමයි ඔයා දැනන් ඉන්න ඕනේ ඇයි පේපර් ක්ලාස් එකට එන්නේ කියලා. එක පේපර් ක්ලාස් එකට එන්නේ මෙන්න මේ කියන ස්කිල්ස් ටික හදාගන්න. මෙන්න මේ කියන හැකියාවන් ස්කිල්ස් හදාගන්න මොනවද? ප්‍රශ්නයක් කියවලා තේරුම් අරන් ඒක කොතනින්ද අහලා තියෙන්නේ කියලා හඳුනගෙන ඒකට ආන්සර් එකක් හොයාගන්න නැත්නම් ඕගනයිස් කරලා ලියා ගන්න. ඔන්න ඔය ස්කිල්ස් තුන තමයි හදන්නේ. මේකත් එක්ක ඔයාගේ ඩෙවලොප් වෙන්නේ ඔය ස්කිල්ස් තුන. මොකද ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්නවා කියන එක. සමහරුන්ට ප්‍රශ්නේවත් තේරෙන්නේ නැහැ. ප්‍රශ්නේ කියවුවට තේරෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්න හම්බෙනවා ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. එහෙනම් එක ස්කිල් එකක්. ඒක කොහෙන්ද අහලා තියෙන්නේ කියලා සිලබස් එකේ මේක කොතනින්ද අහලා තියෙන්නේ කියලා හොයා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සමහරුන්ට ප්‍රශ්නේ තේරෙනවා. හිතා ගන්න බෑ මේක මේ පාඩමෙන්ද අහලා තියෙන්නේ මේ පාඩමෙන්ද අහලා තියෙන්නේ. හිතා ගන්න බෑ. ඒ ස්කිල් එක හැදෙනවා. සහ පිළිතුර ඕගනයිස් කරලා ලියා ගන්න. ආන්සර් එක ඕගනයිස් කරලා ලියා ගන්න අවශ්‍ය ස්කිල් එකත් මේකෙන් හැදෙනවා. ඒක පේපර් ක්ලාස් එකකින් අපි හදන්නේ උත්සාහ කරන්නේ ඔන්න ඔය කියන ස්කිල්ස් තුන මොනවාද? ප්‍රශ්නයක් කියවලා තේරුම් අරන් ඒක කොතනින්ද සිලබස් එකේ අහලා තියෙන්නේ කියලා අඳුනගෙන ඒකට පිළිතුරක් ඕගනයිස් කරගන්න තමයි හදන්නේ. හරිද? ඉතින් ඔය ස්කිල්ස් හදන්න නම් මේක 50-50 ගේම් එකක්. අපි දෙගොල්ල මතේ වැඩක් තියෙනවා. හරිද? එක ඔයා මේක පාඩම් කරලා ජොයින් වෙන්න ඕනේ. ඔයා පාඩම් කරලා ජොයින් වෙන්නේ නැත්නම් ඔය ස්කිල්ස් හැදෙන්නේ නැහැ. ඔය ස්කිල්ස් එකක්වත් හැදෙන්නේ නැහැ. ඒ නිසා අංක 1 සුපිරියටම පාඩම් කරලා එන්න මම වග කියනවා. ඔයා පාඩම් කරලා ආවොත් එතනින් එහාට ඒ පාඩම් කරපු ටික අමතක නොවී තියාගන්න වක්කී මං ගන්නවා. මේ කෙනෙක් කියන්න පුළුවන්නේ කලින් පාඩම් කරලා වැඩක් නැහැ නේ මේ අමතක වෙනවනේ කියලා. අමතක නොවී එක එක්සෑම් එක දක්වා මේ ඉදිරි මාස මම හිතනවා ඔයාලගේ එක්සෑම් ජනවාරි තියේ කියලා. ඉදිරි මාස 10 පුරාවට ඒක අමතක නොවී තියාගන්න වගකීම් මං ගන්නවා. හරිද? ඉදිරි මාස 10 පුරාවට මේක අමතක වෙන්නේ නැතුව තියාගන්න වගකීම මම ගන්නවා. ඇයි මට ඒක කරන්න පුළුවන් හේතුව අපි හැම මාසෙම මාසෙකට පේපර් එකට රෙඩි කරනවා. පේපර්ස් කතා කරද්දී හැමදාම මේ සිලබස් එක රිවයිස් වෙනවා. හැමදාම මේ පාඩම් වලින් අපි මොන හරි අහනවා. එතකොට මාසෙකට දෙතුන් සැරයක් අපේ සිලබස් එක රිවයිස් වෙනවා. පාඩම් කරලා આવොත් ඒක නැවත නැවත මතක් වෙමින් අමතක නොවී තියාගන්න පුළුවන්. තේරුණාද මං කියන දේ? ඒතර පාඩම් කරලා එන්නේ නැතුව මේක කරන්න බෑ. අංක 1 වැදගත්ම දේ පාඩම් කරලා තියෙන්න ඕනේ. අංක 1 වැදගත්ම දේ මේක පාඩම් කරලා තියෙන්න ඕනේ. හොඳින් පාඩම් කරලා එක්සෑම් එකට එනවා වගේ එන්න. හරිද? ඒ වගේමයි අපි මෙතනදී හුඟක් ફોකස් කරන්නේ ඔයාලගේ පාස් පේපර්ස් වලට. කෙනෙක් හිතන්න පුළුවන් සර් ඉතින් ඔය පාස් පේපර්ස් නේ. ඒවා කරලා වැඩක් තියනවද ආයේ? ඒවා කරන එක හරි වැදගත්. ඇයි දන්නවද? එකම ප්‍රශ්නේ නැවත අහන අවස්ථා තියෙනවා. එකම විදිහට. හැබැයි gediya පිටින් ඒක නෙමේ ඒ වගේ මම උදාහරණ කීපයක් පෙන්නන්නම්කෝ. උදාහරණ කීපයක් ඔයාලට පෙන්නන්නම්කෝ. මේ බලන්න. මම ෂෙයා කරන්නම් පොඩ්ඩක් ස්ක්‍රීන් එක. හරිද? මේක මම අනවශ්‍ය ඒවා මේවා ඩිලීට් ක්ලෝස් කරන්නම්. මේ අනවශ්‍ය ඕපන් කරලා තියෙන වින්ඩෝස් ටික මේවා ටික ක්ලෝස් කරන්නම්. රයිට්. මේ බලන්නකෝ. අපි ගියොත් එහෙම ඔයාලගේ පේපර්ස් වලට පාස් පේපර්ස් වලට මේ බලන්න මම මේ කියන தත්ත්වය හරිද? අපි යමුකෝ සිංහල මීඩියම් එකට යන්නම්. හරි ඉංග්‍රීසි එකට යන්නම්කෝ. කාටත් තේරෙනවනේ ඉංග්‍රීසි එක. ඉංග්‍රීසි එකට යන්නම්. අපි නිකන් මම රැන්ඩම්ලි ගන්නම් පේපර් එක. මේකේ 2014 මේ ෆස්ට් පේපර් එක. හරිද? මේ බලන්න දැන් මේකේ අහනවා මේ කන්වර්ෂන්ස් ටිකක්. ඔය වගේම කන්වර්ෂන්ස් ටිකක් නැත්නම් මේක බලන්නකෝ මේ ASCII ගැන අහලා තියෙනවා ප්‍රශ්නයක් මේ E කියන්නේ මෙයා නම් B කියන්නේ කවුද කියලා මේ
E කියන්නේ මෙයා නම් B කියන්නේ කවුද කියලා අහලා තියෙනවා මේ. If the character E is represented as 10000101 in ASCII coding scheme, what is the ASCII code for character B? බලන්නකෝ. E වලට අදාළ ASCII code එක මේක නම් B වලට අදාළ ASCII code එක මොකද්ද කියලා අහනවා. ඔය ප්‍රශ්නේ මම ආයෙ තැන් දෙක තුනක පෙන්නන්න. උදාහරණයක් විදිහට මට මතක විදිහට 2009 අවුරුද්දේ තිබුණා හොම එකක්. මේ තියෙන 2009 පේපර් එක. හරිද? මේ තියෙන 2009 පේපර් එක. මේ තියෙන්නේ. මේක අහන්නේ මේ ASCII code එක A වල 65 නම් ඒ වගේ කියන්නේ ඒකම gediya පිටින් අහන්නේ ඒ කතන්දරයට ආසන්න කතාවක්. ඒ ඔය නම් ඔය වගේම එකකුත් තව හොයලා දෙන්න. හරිද? මේ 2009 පේපර් එක. හරිද? අපි ගමු තව පේපර් එකක් 2010 විතර. 2010 11 වගේ. මේ බලන්න. මේ ප්‍රශ්නේ බලන්න මේක. මෙතන කියනවා 2GB of memory is equal to 2GB memory සමාන වෙන්නේ මොකේද කියලා අහනවා මෙතනින්. බලන්න 2009 ඔය වගේම එකක් තියෙනව නේද කියලා. මේ 2MB or 2 megabytes contains කියලා ඒ වගේම ප්‍රශ්නයක් අහනවා මෙතන. මේ බලන්න මේ ප්‍රශ්න දෙක සමානයි. මේ තියෙන්නේ 2009 ප්‍රශ්නේ. හරිද? 2009 10 වෙනි ප්‍රශ්නේ 2010 6 වෙනි ප්‍රශ්නේ බොහෝ දුරට සමානයි. බලන්නකො 2009 පේපර් එකේ 2009 පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නේ මෙයයි මෙන්න මෙයයි මේ 2 megabyte contains. එහෙම තමයි ඒක අහන්නේ. මේක අහනවා 2 megabyte contains 2 gigabyte contains මේ 2010 2GB memory of 2GB memory is equal to දෙකම සමානයි. මේ අර වගේම උත්තර ටිකක් තියෙන්නේ. එකම ප්‍රශ්න අහන්නේ 2009 අහන එකම ඊ වගේම එකක් 2010ත් අහනවා. ඒතකොට 2009 පේපර් එක කවුරු හරි කෙනෙක් කරලා ගියා නම් මේ බලන්න අර මම අර කිව්වා අර ASCII case එක. මේ බලන්න 2014 අහන ප්‍රශ්නේ අපි 2010 අහන ප්‍රශ්නේම 2014 දානවා මේ 2009 අහනවා if the character C is represented as 100011 in ASCII code, what is the equal ASCII code for character A? C වලට character එක ASCII code එක මේක නම් A වලට ASCII code එක මොකද්ද කියලා අහනවා 2010. 2014 අහනවා අපහු E වලට දාලා ASCII code එක මේක නම් B වලට දාලා ASCII code එක මොකද්ද කියලා. ඒ කියන්නේ 2014 9 වෙනි ප්‍රශ්නේ මෙයයි 2010 9 වෙනි ප්‍රශ්නේ 2014 9 වෙනි ප්‍රශ්නේ බොහෝ දුරට සමානයි. බලන්නකෝ. මේ 11 වෙනි ප්‍රශ්නේ බලන්න නැත්නම් මේ ප්‍රශ්නේ බලන්න 10 වෙනි ප්‍රශ්නේ. 2010 10 වෙනි ප්‍රශ්නේ බලන්න මේ තියෙන සංකේත ටික. මේ තියෙන සංකේත ටික බලන්න. ඊට පස්සේ අපි 2010 බලමු පොඩ්ඩක්. 2010 වෙන්න ඕනේ. එන්න 2010 නැද්ද? එන්න පොඩ්ඩක්. 2010 එක නෑ 2010. එන්න අපි ඔය වගේම ඔය 2014 නේ 13 පොඩ්ඩක් බලමු අපි. 13 15 දෙක 13යි 15යි බැලුවොත් 2013 පොඩ්ඩක් බලමු. 13 නෑ 15 බලමු. 2015 පේපර් එක ගත්තොත් මේ බලන්න එව්වා ටිකමයි තියෙන්නේ. බලන්නකො එකම සංකේත ටික මේ තියෙන්නේ 2015 මේ බලන්න 2015 පේපර් එක මේ සංකේත හතරයි 15 වෙනි ප්‍රශ්නේ 2015 15 වෙනි ප්‍රශ්නේ මේ තියෙන්නේ 2014 10 වෙනි ප්‍රශ්නේ බලන්නකො එකම උත්තර ටික තියෙන්නේ. මේ උත්තර හතරම එකයි. මේ උත්තර හතරමයි මේ බලන්න ඒ උත්තර හතරමයි මෙතන තියෙන්නේ. මම හිතනවා තවත් උදාහරණ අනවශ්‍යයි කියලා. තව දුරටත් උදාහරණ අනවශ්‍යයි කියලා පාස් පේපර්ස් කරන එකේ වැදගත්කම ගැන. හරිනේ. බලන්න එකම උත්තර ටික අවුරුදු දෙක වෙන හැබැයි ප්‍රශ්න දෙක වෙනස්. ඒතර කවුරු හරි කෙනෙක් 2014 ප්‍රශ්නෙට ලියලා ගියා නම්
අර 2015 ද කොහෙද ඊළඟ ගේමක් නැහැ. ගේමක් නැහැ. තේරුණාද කියන්නේ? ඒ නිසා හොඳට මතක තියාගන්න. පේපර්ස් කරන එක හරි වැදගත්. පාස් පේපර්ස් කරන එක ICT වල නම් ගොඩක්ම වැදගත්. හේතුව එකම ප්‍රශ්නේ වෙනස් කරලා චුට්ටක් නැවත නැවත අහනවා. කිසිම වෙලාවක එකම ප්‍රශ්නේ gediya පිටින් අහලා නැහැ. 100%ක් කොපි ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේම කොපි කරලා දීලා නැහැ. ඒක හරි. හැබැයි ඉතාම ආසන්න ප්‍රශ්න අහනවා. ඒ නිසා තේරෙනවා ඇති පේපර්ස් කරලා ගියොත් මේ එකම මොඩල් එකේ ඒ කියන්න ප්‍රශ්න 40න් MCQ 40න් ප්‍රශ්න 30ක් විතර 28ක් 30ක් විතර එකම මොඩල් එක. එකම මොඩල් එක. එතකොට ඒ 30 ගේමන්න නැතුව කොට දැම්ම හැකියි. අපේ ටාගට් එක පළවෙනි පේපර් 5 තුල ලකුණු 40න් 35ක් ගන්න එක. පළවෙනි පේපර්ස් 5 තුල 40න් 35 රීච් කරන එක තමයි ටාගට් එක. එහෙම කවුරු හරි කරොත් එයා පේපර් ක්ලාස් එක ඉවර වෙද්දී 40න් 38 පන්නලා හරියනවා. එහෙනම් ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ දැන් 40න් 35ක් ගන්න කොපි කරලා හරි ලියන එක. එහෙමද? නෑ කොපි කරන්නේ නැතුව ලියන එක. දැන් මේ පේපර්ස් ගෙදරින් කරලා ඉන්න එපා ඈ. ගෙදරින් කරලා ඉන්න එපා. මම උත්තර ලියන්න දුන්නාම උත්තර පත්‍රය බලලා උත්තර ලියන්න එපා. උත්තර පත්‍රය හොයාගන්න පුළුවන්. මාත් දන්නවා. මේකේ වැදගත් දැන් එහෙනම් ඔයා හිතයි සර් ඉතින් අපි උත්තර පත්‍රය බලලා මේක ලියාගත්තා නම් හරිනේ. සර් කරන්න ඕනේ. උත්තර පත්‍රය කරලා බලලා කරන්න බැරි දේ මොකක්ද දන්නවද? උත්තරයක් වැරදුනා කියන්නකෝ. ඇයි ඒක වැරදුනේ කියලා උත්තර පත්‍රේ නෑ. උත්තර පත්‍රේ නෑ. උත්තර පත්‍රේ තියෙනවා හරි උත්තර ටික තියෙනවා. එකට මේක දෙකට මේක තුනට මේක හතරට මේක තියෙනවා. ඒක හරි. ඔයාගේ හතරවෙනි උත්තරේ වැරදි කියන්නේ ඔයා ෂුවර් එකටම ෂුවර්ම කියලා ගහපු උත්තරයක්. හැබැයි ඒක වැරදි. උත්තර පත්‍රයේ හැටි වැරදි. ඔයාට පැහැදිලි කිරීමක් නෑ. ඔයාගේ ඔළුවට පැහැදිලි කිරීමක් නෑ. ඇයි ඒක වැරදුනේ කියලා. ඒ කියන්නේ ඒ જાතියෙන් තව ප්‍රශ්නයක් ඇහුවොත් ඊළඟ සැරේ ඇහුවොත් ආය වරද්දනවා. ආයම වරද්දනවා. එහෙම නෙමෙයි. වෙන්න ඕනේ මම ඔයාගෙන් ඉල්ලන්නේ එකම දෙයයි. මෙන්න මේ ටික. එක පාඩම් කරලා එන්න. පාඩම් කරන්න නැතුව පේපර්ස් කරන්න බෑ. පළවෙනි අවුරුදු 5 පේපර්ස් ටික කරද්දී ලකුණු 35 රීච් කරන එක තමයි ටාගට් එක. ඒ ටාගට් එක මෙතන කවුරු හරි ගොඩ දැම්මොත් මං කැට තියලා තියෙනවා. ඌ ලකුණු 38ක් ගන්නවා. 38 හෝ ඊට වැඩියෙන් ගන්නවා. මේ පේපර් ක්ලාස් එක ඉවර කරන දවසට. ඉවර කරන දවස වෙද්දී 40න් 38ක් කියන්නේ 35යි කියන්නේ 35යිම කියන්නේ 60න් ඕනේ තව ලකුණු 75ක් වෙන්න 40යි. 40න් 35ක් ගන්න ළමයෙක් අනිවාර්යයෙන්ම ඩෙෆිනිට්ලි 60න් 40ක් ගන්නවා. ඒ කියන්නේ ෂුවර් එකටම ඒ ගන්නවා. ෂුවර් එකටම මම වග කියනවා. ඔයා මම කියන විදිහට කරොත් මේකේ එකක් එනවා කියලා. එතන ගිහිල්ලා මෝඩ වැඩ කරේ නැත්තම් ඈ. ඒ කියන්නේ සමහරව එක්සෑම් එකට ගිහිල්ලා කොළ ටික ගෙදර අරන් එනවා. ඒ වගේ වැඩක් කරුවේ නැත්තම් හරිනේ. ඒ වගේ වැඩක් කරලා තිබුණ නැත්තම් ෂුවර් එකටම එයි. හරිනේ. මේ සැරේ රිසල්ට් ආපුවම පෙන්නන්නම්. සහ මේ සැරේ ඕන පේපර් ක්ලාස් එකේ කමෙන්ට් උනත් මට පෙන්නන්න පුළුවන්. ළමයි කොහොමද මේක අනිත් අයගේ කමෙන්ට් වැඩක් නැහැ. මං කියන විදිහට මේ පේපර්ස් ටික කරන්නකො මේ ටර්ම් ටෙස්ට් එක වෙනකම්. මේ සැරේ ටර්ම් ටෙස්ට් එක වෙනකම් කරගෙන යන්නකො. ඔයාට දැනෙයි අපි පහසුම පේපර් එකකින් පටන් ගන්නෙ එන්ඩෙන්ඩ පේපර් අමාරු වෙනවා. ඒකත් කියන්න ඕනේ. එන්ඩෙන්ඩ පේපර් අමාරු වෙලා තියෙන්නේ. පේපර් ලේසි නෑ. මම උදාහරණයක් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි දැන් මේ චුට්ටක් කතා කරන්නේ ඔයාට මේකේ වටිනාකම කියලා දෙන්න ඕන නිසා මටත් පුළුවන් ආරයිට් හරි පටන් ගන්නකො කරන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ කියලා පටන් ගන්න පුළුවන්. එහෙම වැඩක් නැහැ. මට මේකේ පෙන්වන්න දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි මේ තියෙන්නේ අපි ඔයාලට දෙන තියරි ක්ලාස් එකේ දෙන ඊළඟ ටියුට් එකක්. මේ තියෙන්නේ grade 11 කට්ටියන්ගේ
ෆස්ට් ලෙසන් එකේ දෙන රයිට් මේ තියෙන්නේ ෆස්ට් ලෙසන් එකට අපි පාස් පේපර්ස් විතරක් දෙන පොඩි ටියුට් එකක් වඩ දෙනවා. මම ඒකෙත් ඉංග්‍රීසි එක ගන්නම්කෝ. හරිද? මේ තියෙන්නේ 2008 පේපර් එක. බලන්නකෝ මේ පේපර් නේ. ඔය බැලූ බැලමට බලන්න මේ ෆ්ලෝ chart එකේ පෙනුම. මේ තියෙන්නේ 2009 ඊට වඩා ටිකක් ලොකුයි. පේනවද 2008ට වඩා 2009 එක ටිකක් ලොකුයි. 2010 වෙද්දි මෙහෙම වෙලා. 2011 2010මයි මේ 2011 වෙද්දි මෙහෙම වෙලා. බලන්න 2012 මේ මෙහෙම වෙලා. හරි බලන්න 2012 මේ 12 වෙද්දි මෙහෙම වෙලා. බලන්න මේ තිබුණේ වයි මෙහාට යන්න යන්න මේවා වෙලා තියෙන්නේ මොකද එන මාගල් වෙලා තියෙන්නේ. අර පොඩි නිකම් මේ අත්ලේන්ස් වලින් නැත්නම් මේ පොඩි හැන්කචීෆ්ස් අත්ලේන්ස් වලින් පටන් අරන් ඊට පස්සේ නේද අර ඇඟ පිහින ටවල් බාත් ටවල් එකක් ගන්නට ඇවිල්ලා පස්සේ මාගල් ටයිප් එකට ඇවිල්ලා. හරි. ඔක තමයි වෙන්නේ. පේපර්ස් අමාරුලා තියෙන්නේ. පේපර්ස් එන්නෙන් අමාරුලා තියෙන්නේ. ඔයාට බැලූ බැලමට නේ අර ග්ලාන්ස් එකකින් නැත්නම් නිකන් උඩින් බලාගෙන යද්දි පේනවා. ෆ්ලෝ chart එකේ නිකන් පෙනුම බලද්දි පේනවා යකෝ මේක කියලා. එහෙම හිතෙනවා. හරිනේ. ඒ තාත්තට මේක අමාරු වෙලා තියෙන්නේ. හැබැයි මං කැට තියලා කියනවා. ඔයා ලේසි පේපර්ස් වල ලකුණු අඩුවෙන් ගන්නවා. ටිකක් දුර කරගෙන යද්දි අර අමාරු පේපර්ස් හොඳට perform කරනවා. හේතුව ප්‍රැක්ටිස් එක. ප්‍රැක්ටිස් එක තමයි එහෙම වෙන්නේ. පළවෙනි පේපර් එකේ සමහරට ලකුණු ලේසිම පේපර් එකක් කරන්නේ ලකුණු සමහරට 30ක් විතර තියෙන්නේ. හැබැයි පේපර් 5ක් විතර කරද්දි 35 පයින්න පටන් ගන්නවා. පේපර් 5ක් යද්දි 35 පැන්නේ නැත්තම් ආයෙ 35 පනින්නේ නැහැ. පේපර් 5ක් යද්දි 35 පැන්නේ නැත්තම් 35 පනින්නේ නැහැ බොහෝ විට. මේ අත්දැකීමෙන් කියන්නේ. ඒකට 35 පනින මට්ටම පළවෙනි පේපර් පහේ ඔයා පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ කලින් පේපර් එක ගෙදරින් එහෙම කරගෙන ඇවිල්ලා එහෙමද? නෑ එහෙම නෙමෙයි මහන්සි වෙන්නේ. පේපර් එක කරන් ඇවිල්ලා නෙමෙයි මහන්සි වෙන්නේ. සිලබස් එක පාඩම් කරන් ඇවිල්ලා. ලෙසන් එක පාඩම් කරන් ඇවිල්ලා මහන්සි වෙලා. හරිද? මේ ටික වෙන්න ඕනේ මොනවද? එක කලින් පාඩම් කරලා එන්න ඕනේ. පේපර් එකට පාඩම් කරලා හොඳින් එන්න ඕනේ. දෙක කොපි කරන්න නැතුව, ඒ කියන්නේ කාගෙන්වත් අහන්න නැතුව, ආන්සර් ස්ක්‍රිප්ට් බලන්න නැතුව අවංකවම තනියම ලියන්න ඕනේ. ලකුණු බිඳුවක් වුණත් කමන්නේ. ඔක තමයි මගේ මට දෙන්න තියෙන උපදේශය. ලකුණු බිඳුවක් වුණත් කමක් නැහැ. වෙන්න පුළුවන් නරකම දේ ඕකනේ. වුණාවයි. පේපර් එකක් ලියද්දි ඔයාට වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද? ලකුණු බිඳුවක් කෙන එක. බිඳුවක් වුණාවයි. ප්‍රශ්නයක් නැහැ. වෙන්න ඕනේ ලකුණු බිඳුවක් වුණාමයි. හැබැයි ඊළඟ සැරේදී අද ලකුණු බිඳුවයි කියන්නකො. හෙට කියන්නේ ඊළඟ සතියේදී ඔයා කරන්න ඕනේ දේ තමයි ඒ වැරදුන ටික ස්ටඩි කරලා එන්න ඕනේ. ඉගෙන ගන්නවා කියන්නේ ඒක ඈ. නැත්නම් රිපීටඩ්ලි මේ එකම වැරද්ද කරනවා නම් එහෙනම් ඉගෙන ගැනීමක් වෙලා නැහැනේ. හිතන්න ඔය රැස්කි කතන්දරේ අපි අර ගානක් බැලුවේ. මං අද දෙන ප්‍රශ්නය අද දෙන පේපර් එකේ එක තියෙනවා කියලා හිතන්නකො. වරද්දනවා. ඊළඟ දවසේ දෙනවා පේපර් එකක් ඒකෙත් වරද්දනවා. ඊළඟ දවසේ දෙනවා පේපර් එකක් ඒකෙත් වරද්දනවා. එහෙනම් ඉතින් විභාගයට දෙන එක වරද්දනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. වැරදුනානේ අද. ඒක ස්ටඩි කරලා ඉන්න ඕනේ ඊළඟ සතියේ. ඊළඟ සතියේ ඒක හරියන්න ඕනේ. එහෙමනම් අන්න ඔයාගේ දියුණුවක් පෙනේ. නැතුව අද ලියනවා වර්ධිනවා. ඊළඟ සතියේ දෙනවා ඒ જાතියෙම ගතිනවා ආයෙ වර්ධිනවා. ඊළඟ සතියේ දෙනවා ඒ જાතියෙම ගතිනවා ආයෙ වරද්දනවා. එහෙනම් ඉතින් කවදාවත් ගොඩ යන්න වෙන්නේ නැහැ. ගොඩ යන්න නම් ලකුණු බිඳුවක් වුණත් කමන්නේ. වැරදුන ටික ඊළඟ සතියේදී ස්ටඩි කරලා යුතුයමයි. මම මේ කියනවා කරනොත් විතරක් පළවෙනි පේපර් පහ ලියද්දී 35 පයින්නවා. 35 පැනපු කෙනෙක් හිටියොත් මුල ඉඳලම එයාගේ 38 පනිනවා. 40න් 38ක් 40න් 38ක් ගන්නවා ළමයා. මුලදිම 35 රීච් කරපු ළමයෙක් හිටියොත් මෙතන එයා පළවෙනි පේපර් 5 ඉවරෙද්දී
38ට එහා තියෙන ලකුණු. අපේ ටාගට් එක එක්සෑම් එක ලඟ වෙද්දී 38. මෙතන 40න් 38ක් අරගෙන තමයි පේපර් ක්ලාස් එක ඉවර කරන්න ඒවා. හැබැයි එහෙම ඉවර කරන්න පුළුවන් වෙන්නේ මේ මං කියනවා කරනවා නම් නිකම්ම ඉඳලා 38ක් ගන්න බෑ. මොනවාද? එක සුපිරියට පාඩම් කරලා එන්න ඕනේ. දෙක වරදින ටික ස්ටඩි කරලා ඊළඟ සතියේ එන්න ඕනේ. එහෙමනම් එච්චරයි. ඔච්චරයි ඉල්ලන්නේ. ඔච්චරයි මං වාගෙන් ඉල්ලන්නේ. මොකද? එක හොඳට පාඩම් කරලා එන්න. අද පාඩම් කරලා නැත්නම් ඊළඟ සතිය හොඳට පාඩම් කරලා එන්න. සතියම අරගෙන ICT විතරක් පාඩම් කරන්න. සතියම අරගෙන ICT විතරක් පාඩම් කරන්න. මං හිතනවා ජනවාරි වගේ එක්සෑම් තියෙනවා කියලා. තාම දන්නේ හරියටම ජනවාරි තියෙනවා කියලා මම විශ්වාස කරනවා. හරිනේ. එතකොට හරිද? මම පොරොන්දු වෙනවා ඔයා මම කියන විදිහට කරනවා නම් ෂුවර් එකටම නවතින්නේ ඒකකින්. හරිනේ. ෂුවර් එකටම ඒකකින් තමයි නතර වෙන්නේ. අපි MCQ අවුරුදු 15ක් දෙසැම්බර් නෙමෙයිද කියලා අහනවා. මම හිතනවා දෙසැම්බර් නැති වෙයි කියලා ඔයාලට. හරිද? බලන්න මම ඒක හරියටම බලලා කියන්නම්. මේ මං ගාව තිබුණා මේ වාරසටහන. මම ඒක බලලා කියන්න මං ගාව දැන් නැහැ. ඉස්කෝලේ එක. මම ඒක බලලා කියන්න. හරිද? ඒකනේ දාලා තිනවා සර් මම තියරි ක්ලාස් එකටත් එනවා. මම පාස්වර්ඩ් යූස් කරලා අද ආවේ. නෑ ඔයාගේ කැමරා එකයි පාස්වර්ඩ් එක ගහන එකයි අතර සම්බන්ධයක් නැහැ. හරි. අද ක්ලාස් එක ෆ්‍රීද කියලා අහනවා. ඔව් අද ක්ලාස් එක ෆ්‍රී. අද ක්ලාස් එක ෆ්‍රී. ඊළඟ සතියේ ඉඳන් පේමන්ට් කරලා තියෙන්න ඕනේ. හරිද? ඔයා ක්ලාසස් දෙකටම එනවා නම් ඒ දෙකම එකපාර පේ කරන්න පුළුවන් කියන්නම් ඈ පෙන්නන්නම් පොඩ්ඩක්. ඒකත් පෙන්නන්නකො මේ අදත් කෙනෙක් ඇහුවා කොහොමද මේ දෙකටම එකපාර පේ කරන්න කියලා. දෙකටම එකපාර පේ කරන්නේ මෙහෙම. කොහොමද? ඒ තමයි ලොග් වෙන්න අපේ සිස්ටම් එකට මේකට www.primedu.lk එකට ඒකේ ඔයාට අමතක වුණොත් පාස්වර්ඩ් එක මෙන්න මේ රීසෙට් පාස්වර්ඩ් ගිහිලා ගන්න පුළුවන්. එතකොට අර මේ රෙජිස්ටර් වෙලා තියෙන ෆෝන් නම්බර් එකට SMS එකක් එනවා. රීසෙට් ලින්ක් එකක්. එතනින් තමයි කරන්න වෙන්නේ. නැත්තම් ෆෝන් නම්බර් එක ගෙවුවා පාස්වර්ඩ් එක ගෙවුවා ලොගින් ගියා. මේකේ ක්ලාස් පේමන්ට් වලට ගිහිල්ලා ග්‍රේඩ් 11 නේ. එහෙනම් ග්‍රේඩ් 11 වල තියරි ක්ලාස් එකයි එක සිලෙක්ට් කරලා පේපර් ක්ලාස් එකයි දෙකම සිලෙක්ට් කරලා මේ දෙකම සිලෙක්ට් කරලා පේ නව් කියලා දෙන්න. හරිනේ. එතකොට මෙතන 1200 1200 2400ක් පෙන්වනවා නෑ මේක ඔයා රුපියල් 2000ක් දැම්ම නම් ඇති. හරිද? මම මේක එන මාසේ හදන්නම් ඈ. මේක එක බන්ඩල් එකක් විදියට එන මාසේ හදන්නම් රුපියල් 2000ක් පෙන්වන විදියට. ඊට පස්සේ මොන බැංකුවකටද අපේ සල්ලි දැම්මේ කියලා සිලෙක්ට් කරා. කමර්ෂල් බැංකුවට නම් සල්ලි දැම්මේ කමර්ෂල් බැංක් තෝරගත්තා. රිසිට් එකක් මෙතනින් තෝරලා දුන්නා. මං ගාව රිසිට් නෑනේ. ඒ නිසා මම මේ නිකන් එකක් තෝරලා දෙන්නම්. තෝරලා දුන්නා. සබ්මිට් කියලා දෙන්නයි තියෙන්නේ. එතකොට අපේ කට්ටිය මේක බලලා චෙක් කරලා පැය දෙක තුනක් ඇතුළත අප්‍රූව් කරයි. හරිනේ. ඕක තමයි වෙන්නේ. ඉතින් දෙකටම එකපාර පේ කරන්න. එතකොට අපිට හරි ලේසි. හරිනේ. රයිට්. ඉතින් ඔහොම තමයි වෙන්නේ ක්ලාස් එක. හරිද? එහෙනම් හොඳට පාඩම් කරලා එන්න කොපි කරන්න එපා. වර්ධින් ටික ස්ටඩි කරමු. එතකොට හරි. හරිනේ. ඒ කෙනෙක් කියනවා සර් කීයටද අද ක්ලාස් එක ඉවර වෙන්නේ? මම දැන් ජොයින් උනේ. ඔයාට හින්දා දාලා දෙන්නම් 10:00ට. හරිනේ. 10:00ට ඉවර කරන්න හේතුව 8:00 10:00. හරිනේ. සර් මම තියරි එකට ගෙව්වා. පේපර් එකට කීයක් ගෙවන්න ඕනේද? තියරි එකට 1200ක් ගෙවනම් මේකට 800ක් ගෙවන්න. හරි. මොකද 2000යි ගාන එකතුව 2000ක් වෙන්න ඕනේ. හරිනේ. ඒ නිසා එකපාර 2000 දානවා අපිට ලේසි ඈ. චෙක් කරන්න හරි ලේසි. මම එක බන්ඩල් එකකට ඔක හදලා දෙන්නම් ඊළඟ සතියේ. ඊළඟ මාසේ පේ කරද්දී. හරි. ඕකේ. අපි යමු එහෙනම් අද දවසේ පේපර් එකට කියන්න ඕනේ අපි කියන්න ඊට කලින් කියන්නම් අපි පේපර්ස් කරනවා සාමාන්‍යයෙන් 2015 ඉඳලා 2007 ඉඳලා 2024 දක්වා. හරිද? 2007 ඉඳලා 2024 දක්වා තියෙන පේපර්ස් ටික කරනවා. ඒතර පේපර්ස් කීයද? 2007 ඉඳලා 2017ට 10යි 24 ගත්තොත් 20ක් එනවනේ. ඊට වඩා 3ක් අඩුයි. ඒ කියන්නේ පේපර්ස් සාමාන්‍යයෙන් 17ක් විතර කරනවා. ඒ කියන්නේ MCQ අපි කරනවා 40 ගුණ කිරීම 17ක්. 40 ගුණ කිරීම 17ක් කියන්නේ
680ක් විතර. හිතන්න 650 ප්ලස් කරනවා. ඕ ජාතියෙව 40ක් තමයි අහන්නේ. හිතන්නකෝ MCQ 650ක් විතර කරලා ඒකෙන් 40ක් අහනවා. මතක තියාගන්න ඒ කියන්නේ වා අවංකව මේ පේපර් ඔක්කොම කරොත් අවංකව ඔයා පේපර් එකේ ප්‍රශ්න 40න් 38ක් විතරම ලියපුවා. දෙකක් විතර තමයි කලින් ලියපුවා නැත්තේ. ඒ වගේ ප්‍රශ්න වලට ලියලා තියෙන්නේ ඒ තරම් ප්‍රමාණයක්. කියනවා MCQ විතරද කරන්න කියලා. නෑ නෑ MCQ විතර නෙමෙයි. එසේ ටයිප් එකවත් කරනවා. නැතුව ඉතින් ආය එසේ ටයිප් එකවත් කරනවා. එසේ ටයිප් එතකොට 7 ගානේ 17ක්. 7 ගානේ 17ක් කියන්නේ කො කැල්ලෙක් ගත්තොත් 7 ගානේ 17ක් කියන්නේ සාමාන්‍යයෙන් 120ක් විතර පේපර්ස්. ප්‍රශ්න 120ක් විතර කතා. 119. හරිම ගානේ 119යි. හරිනේ 120ක් විතර ආසන්න වශයෙන්. හරිද? හිතන්නකෝ 7යි එන්නේ ඕකේ. ඔයාට පේපර් 3ක් විතර කරද්දි තේරෙයි හැමදාම අහන්න එකම ප්‍රශ්න. පේපර් 3ක් විතර කරද්දි තේරෙයි හැමදාම අහන්න එකම ප්‍රශ්න. එකම ප්‍රශ්න කියන්නේ එකම ප්‍රශ්න නෙමේ එකම විදිහේ ප්‍රශ්න. දැන් අර ඇස්කි කතාව. හරිද? ආන් ඒ වගේ ඒවා. හරිද? එකම මොඩල් එකේ ප්‍රශ්න. ඒ නිසා මේක නිකන් ඇස් පියාගෙන ලියන්න පුළුවන් ගන්නට එනවා එතකොට. හරිනේ. ෂුවර් ඒ ෂුවර් එකටම ඒ. වග කියනවා මං කියන විදිහට කරනවා නම් ඒකක් එනවා කියලා. හරිනේ. රයිට්. අපි යමු එහෙනම් පේපර් එකට. ඉන්න මම පේපර් එක ඕපන් කරනවා. අපි ඉස්සරලාම කරන්නේ 2007 අවුරුද්දේ පේපර් එක. ඔය තමයි O level ඉතිහාසයේ තිබුණු පළවෙනි ICT පේපර් එක. 2006 කියලා පේපර් එකක් නැහැ. 2006 කියලා පේපර් එකක් නැහැ. 2007 තමයි ලංකාවේ ඉතිහාසයේ තිබුණු පළවෙනි O level පේපර් එක වෙන්නේ. එහෙනම් ඇයිස ඊට කලින් පේපර් නැත්තේ? ඊට කලින් පේපර් එකක් තිබුණ නැත්තේ ඊට කලින් තිබුණේ ICT කියලා සබ්ජෙක්ට් එකක්. 2006 තමයි ICT කියන සබ්ජෙක්ට් එක O level වලට එන්නේ. 2006 දැන් අපි එහෙම අපි ඉස්කෝලේ යන කාලේ ICT කියලා ප්‍රශ්න පත්‍රයක් තිබුණේ නැහැ. නැත්නම් විෂයක් තිබුණේ නැහැ. ඒ නිසා අපි ICT කරලා තිබුණේ නැහැ O level වල. මමත් O level වල ICT කරපු කෙනෙක් නෙමෙයි. O level වල ICT අපේ කාලේ තිබුණේ නැහැ. ඔයාලා අම්මලා තාත්තලා අහලා බලන්නකො. එයාලා කරලත් නැතුව ඇති. එයාලා කරලත් නැතුව ඇති. හේතුව ඒ කාලේ තිබුණේ නැහැ ඉතින්. ඒකයි. මේ බලන්න. අපි කරමු 2007 පේපර් එක. ගෲප් එකට මේ පේපර් එක දාලා තිබ්බේ නැහැ නේද? නෑ පේපර් එක දාලා තිබුණේ නැහැ. මේ පේපර් එක මං chat එකට දානම් Zoom එකේ. වාට එතනින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. අපේ ස්ක්‍රීන් එකෙන් බලන්නත් පුළුවන්. අනිවාර්යයෙන් මේක print out එකක් ගන්න. මේකේ print out එකක් අනිවාර්යෙන් ගන්න. හරිද? මේකේ print out එකක් ගන්න එක අනිවාර්යයි ඈ. හරි. ඉන්න ෂෙයා කරන්න ස්ක්‍රීන් එක. හරි මේ තමා පේපර් එක. මෙන්න පේපර් එක. කරන්න බලන්න පළවෙනි ප්‍රශ්න 10. ඔන්න පේපර් එක පළවෙනි ප්‍රශ්න 10 කරන්න. පේපර් එක මම Zoom chat එකට දාන්නම්. එතනින් කෙනෙක්ට ගන්නත් පුළුවන්. හරිම ලේසියි. මේක තමයි විභාග ඉතිහාසයේ පළවෙනි පේපර් එක නේ. ලේසිම පේපර් එක. පේපර් එක දාන්නම්. සිංහල එක ඉංග්‍රීසි එක. ඔන්න එකක් ආවා. අනිත් එක ලෝඩ් වෙනවා තාම. එන්න පේපර් අමාරු වෙනවද කියලා අහනවා. අනිවාර්යෙන්. ඔව්.
හොඳට හිතලා කරන්න. කොපි කරන්න එපා, බලන්න එපා. වර්ධිනව නම් වර්ධි. වෙන්න පුළුවන් නරකම දේ වර්ධින එකනේ. වැරදුණු දෙන් කමක් නැහැ. වැරදුනොත් ඉගෙන ගන්නවා. වර්ධිනවා කියන්නේ ඉගෙන ගන්නවා. හොඳට හිතලා ලියන්න. හොඳට හිතලා ලියන්න. පෙත්තක් දෙන්න. මොනවද උනේ? 10ට එනකම් කරන්න ඈ. 10 වලට එනකම් කරන්න. දහයට යනකම් ඉවර නම් raise hand කරමු. When you finish the first 10, raise your hand. When you finish the first 10, raise your hand. ඉවර නම් raise hand කරමු.
තරුල් මං උත්තරයක් දෙන්නම් මේකට. ප්‍රශ්න කතා කරද්දී. පළවෙනි 10 ඉවර නම් raise hand කරමු. When you finish the first 10 questions, raise your hand. ඉවර කට්ටිය raise hand කරමු. Shall we check the answers? බලමුද? මේ කට්ටිය ඉවර නැද්ද පුතේ? 4-5 දෙනෙක් ඉන්නේ. උවින්දු, සනුක, රවින්දු ඉවර නැද්ද? Shall we check the answers? බලමුද උත්තර ටික? දුමිදු ඉවර නැද්ද? දුනිදු ඉවර නැද්ද? බලමුනේ හරි. බලමු මේ උත්තර ටික. ඔව් ඔයාම හරි වැරද්ද දාන්න ඕක කියන්න ඕනේ මේ ෂුවර් නැති දේවල් එහෙම තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කතා කරලා අහන්න. මොකද දැන් ලයිව් ක්ලාස් එකකට එන එකේ වැදගත්කම ඒකනේ. හරිනේ. දැන් මේ පේපර් දැන් වර්ධිනවා කියන්නේ එක්සෑම් එකේ ෂුවර් එකට වර්ධිනවා. මම ඒකයි කියන්නේ වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද? වර්ධින එකනේ. වැරදුනා වයි. තනියම ලියන්න. එතකොට දැනගන්නවා මෙහෙම ගියොත් වෙන්න යන්නේ මොකද්ද කියලාවත්. දන්නවද ලෝකෙ මේ එක්සෑම් ෆේල් වෙන්න බලපාන හේතු දෙකයි තියෙන්නේ. මොකද්ද? කවුරුහරි දන්නවද? මේ හේතු දෙක නැති කරොත් ඕනෑම එක්සෑම් එකක් පාස් වෙනවා. ලෝකෙ එක්සෑම් ෆේල් වෙන්න
බලපාන හේතු දෙකයි තියෙන්නේ. විෂය දන්නේ නැති එක. නෑ. එකෙනෙක් අහනවා මේ පොඩ්ඩක් ඉන්න group එකට දානවා තියෙන message එක මේ sir can you share this paper in the WhatsApp group also. ඔයාලට මෙතනින් download කරන්න බෑද අපි WhatsApp group දාන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට recordings වලින් ගන්න පුළුවන් download කරන්න පුළුවන් tute එක recordings ගාවින්. recordings ගාවින් download කරගන්න පුළුවන් WhatsApp group දාන්නේ නැහැ මේක. හරිනේ. මෙතනින් download කරගන්න පුළුවන් live class එකේදී නැත්නම් recordings වලට ගියාම recordings පෙන්නන්නේ payment කරපු කට්ටියට විතරයි. recordings වල link අරගන්නත් පුළුවන්. හරි කියන්නම්කෝ මේ කතාව වරදින්න නැත්නම් අපි නැත්නම් exams fail වෙන්න එහෙම නැත්නම් අපි ලියන ප්‍රශ්න වරදින්න බලපාන හේතු දෙකයි තියෙන්නේ. මේ දෙක දැනන් ඉන්න ඕනේ. මේ හේතු දෙක අයින් කරොත් ඕනෑම විභාගයකදී ඕනෑම ප්‍රශ්නයක් හරියට ලියනවා ඔයා. වරද්දක් නැහැ. මොනවද දන්නවද හේතු දෙක? එක දන්නේ කියලා දන්නේ. ඒ කියන්නේ හේතු දෙක කියලා ඉන්නම්කෝ. එක දන්නේ කියලා දන්නේ. දෙක දන්නේ කියලා දන්නවා දැනගන්න උවමනාවක් නැහැ. ඒ කියන්නේ හේතු දෙකම පැහැදිලි කරන්න. අංක එක මොකද කිව්වේ? දන්නේ කියලා දන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම ඔයා හිතාන ඉන්නෝ logic gates පුළුවන් කියලා. logic gates පුළුවන් කියලා හිතාන ඉන්නෝ. exam එකට දෙනව ප්‍රශ්නයක්. එතකොට තමයි තේරෙන්නේ අම්මට සිරි logic gates බෑනේ මට. එතකොට තමයි දන්නේ exam එකට ගිහිල්ලා තමයි දන්නේ logic gates බෑ කියලා. ඔන්න එක හේතුවක්. දන්නේ කියලා දන්නේ. දන්නේ ඔයා එක දන්නේ කියන එක. දෙක දන්නේ කියලා දන්නවා. දැනගන්න උවමනාවක් නැහැ කියන්නේ. දැන් දන්නවා මෙහෙම. logic gates බෑ කියලා දන්නවා. ඔයා හිතන්නේ නෝ කමන්නේ මං ඒක අතාරිනවා. logic gates ආවොත් අතාරිනවා. දන්නේ කියලා දන්නවා. දැනගන්න උවමනාවක් නැහැ. ඕන එකමක් නැහැ ඒක ඉගෙන ගන්න. එහෙනම් ඔය හේතු දෙක අයින් කරගන්න ඕනේ. ඔය හේතු දෙක අයින් කරගන්නේ කොහොමද? දැන් මේ කරන වැඩේ. දැන් ඔයා papers ලියද්දී වරදිනවා කියන්නේ ඔයා හොයාගන්නවා ඔයා දන්නේ නැත්තේ මොනවද කියලා. ඔයා දන්නේ නැත්තේ මොනවද කියලා හොයාගන්න. ඔයාට හම්බ වෙනවා. ඔයාට හමු වෙනවා මොනවද ඔයාට බැරි ඔයා මොනවද දන්නේ නැත්තේ කියලා. පේපර් එක අවංකවම ලිව්වනම් හම්බ වෙනවා. දන්නේ නැත්තේ මොනවද කියලා. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි මම ඔයාලට කිව්වා. වරදින්නේ මොනවද? ස්ටඩි කරලා ඉන්න ඊළඟ සතියේ. ඔය ප්‍රශ්න දෙකට තමයි මම උත්තර දෙන්න හදන්නේ. හරිද? එහෙනම් අංක එක දන්නේ නැත්තේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඒකට නම් පේපර් ලියන්න ඕනේ. දෙවෙනි එක ඒ වරදින ටික දන්නේ නැහැ කියලා හොයාගත්ත ටික දැනගෙන ඉන්න ඕනේ. දන්නේ නැහැ කියලා හොයාගත්ත ටිකක් තියෙනවනේ හම්බුන ටිකක්. වැරදුනා කියන්නේ ඒක දන්නේ නැහැ කියලා හොයාගත්තා. එහෙනම් ඒ ටික පාඩම් කරලා ඉන්න ඕනේ. එහෙමනම් විතරක් එක්සෑම් පාස් වෙනවා. එහෙමනම් විතරක් එක්සෑම් පාස් වෙනවා. අර මං කිව්වේ දන්නේ නැහැ කියලා දන්නවා. දැනගන්න උවමනාවක් නැති සෙට් එකේ නම් ඉන්නේ. ඒත් එක්සෑම් ෆේල්. ඒත් එක්සෑම් ෆේල් ඈ. තේරෙනවද? කියනවා සර් school exam 21st March starting in our school. මාර ඉස්කෝලේ හරි පුදුම ඉස්කෝලයක්. ඇයි ඒ? දැන් අපි ගවර්න්මන්ට් සෙක්ටර් එකේ නම් මං හිතනවා ඔයා ගවර්න්මන්ට් නෙමෙයි කියලා. සෙතුකි ඔයා ගවර්න්මන්ට් නෙමෙයි නේද? නෑ ඒක තමයි වැඩේ. ගවර්න්මන්ට් සෙක්ටර් එකේ නම් මැයි තියෙන එක්සෑම්. අප්‍රේල් අවසාන අප්‍රේල් 21 තියෙන්නේ. එක්සෑම් බොහෝ විට 21 නැත්නම් 22 පටන් ගනී. ෆස්ට් ටර්ම් ටෙස්ට් එක පටන් ගන්නේ මම දන්න විදිහට වයඹ නම් 21. අනිත් මේ ලංකාවේ අනිත් පළාත් වලත් ඒ ගණන් වෙයි 21 විතර. අප්‍රේල් 21. මම ඒක කිව්වේ මේ සැරේ ටර්ම් ටෙස්ට් එකේ ලකුණු ගන්න පුළුවන්. මොකද තව අපි මාර්තු මුල ඉන්නේ. මාස දෙකක් නැත්නම් එකමාරක් විතර තියෙනවා. සර් මම නාලන්ද කොලෙජ් අපේ අප්‍රේල් 25 අප්‍රේල් මාස තමයි පටන් ගන්නේ. අප්‍රේල් 22 25 වාගේ අප්‍රේල් 20 ගණන් තියෙයි එක්සෑම්ස්. අප්‍රේල් 25 විතර පටන් ගනී. හරිද? ඈ හරි සතුටුයි? නෑ සතුටුයි නෙමේ මේ දවස් ටිකේ පාඩම් කරගන්න. හරිද?
අපිට හොඳ කාලයක් තියෙනවා. ඒ නැති තරම් මාස එකමාරක විතර කාලයක් තියෙනවා. හොඳින් ස්ටඩි කරලා පේපර්ස් ටිකක් කරලා රෙඩි වෙලා ලියන්න මේ සැරේ. හරි. ආ? ඇහුන්නේ නැහැ. සතුටු නෑ. හරි. සර් ෆස්ට් ටර්ම් ටෙස්ට් එක ස්කූල් පේපර් නේද දෙන්නේ? ඔව් ඉස්කෝලෙන් දෙන්නේ. අපේ ඉස්කෝලේ 14th ඉස්කෝලේ 14 වෙනිදා ට්‍රිප් එක යනවා සතියයි සර්. 14 වෙනිදා ට්‍රිප් එක යනවා සතියයි කියන්නේ. ට්‍රිප් එකට සතියයි කියලා කියන්නේ. ට්‍රිප් එක හරි ට්‍රිප් එක ගිහලා අපිටත් මොන හරි අරන් එන්න. හරි. බලමු මේක එනවා. හරිනේ. ඕකේ let's move to the question number 1. අපි යනවා පළවෙනි ප්‍රශ්න වෙත. කියනවා පහත ඒවා ඉන් අමුදත්ත ලෙස සැලකෙන්නේ කුමක්ද? It says which of the following is considered as raw data? දැන් data නම් කතා කරලා තියෙනවා raw data නැත්නම් අමුදත්ත කියන්නේ. දැන් අමුදත්ත වේලුණු දත්ත කියලා වර්ග දෙකක් නැහැ. හරිද? ඔයා හිතන්න එපා සර් මේ දත්ත නම් කතා කරලා තියෙනවා අපි ඔය අමුදත්තයි වේලුණු දත්තයි කියලා වර්ග දෙකක් කතා කරලා නැහැ නේ කියලා. නෑ අමුදත්ත කියන්නේ නැත්නම් අමුදත්ත වේලුණු දත්ත කියලා වර්ග දෙකක් නෑ. අමුදත්ත කියන්නේ දත්ත තමයි. හරිනේ. raw data කිව්වේ process raw means unprocessed. raw කියලා උතන අදහස් කරන්නේ තෙත ගතිය තියෙනවා නැත්නම් මේ මොනවද අපි කියන්නේ? අමුද වේලිලාද කියන කතන්දර නෙමෙයි මේ කියන්නේ. raw means here unprocessed process වෙලා නැහැ කියන එක. එහෙනම් අමුදත්තයක් වෙන්නේ මොනවද? දත්තයන් නම් සකස් වෙලා තියෙන්න බෑ. එහෙනම් බලමු මොකද උත්තරේ වෙන්නේ කියලා. look at the answers. First one, marks obtained by a student in a class. පන්තික ශිෂ්‍යයෙකු ලබාගත් ලකුණු process වෙලා නැහෙනේ. පොඩ්ඩක් අනිත් ඒවා process වෙච්චද බලමු. පන්තික ශිෂ්‍යයන් ලබාගත් ලකුණු අනුපිළිවෙලට සකස් කළ ලැයිස්තුව sorted list of marks obtained by a student in a class. ඕනේ ascending හරි descending හරි ආරෝහණ අවරෝහණ පිළිවෙලට list එකක් හැදුවොත් වැඩිම මෙයා ඊට පස්සේ කම්පෙයාර් කරලා බලලා කියනවා ඊට පස්සේ අඩු මෙයා ඊළඟට අඩු මෙයා process එක result එකක් ඕක. එහෙනම් මෙයා information එකක්. හරිද? ඒ නිසා මෙයා වැරදි. red pen එකකින් කරන්න. මෙයා වැරදි. පන්තික ශිෂ්‍යයන් ලබාගත් උපරිම ලකුණ maximum marks obtained by students in a class. maximum marks කොහොමද ගන්නේ? කම්පෙයාර් කරලා බලලා. එහෙනම් ඒකත් process එක result එකක්. ඒ නිසා යා information එකක්. පන්තික ශිෂ්‍යයන් ලබාගත් සාමාන්‍ය ලකුණ average marks obtained by a student in a class. කොහොමද average marks හොයන්නේ? එයත් වැරදි. හේතුව average marks හොයන්නේ ළමයි ඔක්කොගෙම ලකුණු එකතු කරලා ළමයි ගානෙන් බෙදලා. ඕකේ. එහෙනම් ඔක්කොම process එක result එකක් මේ තුන. මේ නිසා ඒවා information. එහෙනම් raw data එක වෙන්නේ first one. number 1 is the answer. අංක එක තමයි උත්තරේ. හරිනම් හරි දාගමු ඈ. අංක එක තමයි උත්තරේ. අංක එක. දෙක. පළමුවන පරම්පරාව නැත්නම් G1 නැත්නම් 1G නැත්නම් generation 1 පරිගණක වලට පාදක වූයේ first generation computers were based on first generation vacuum tubes, second generation transistors, third generation integrated circuits, fourth generation large scale integrated circuits and very large scale integrated circuits, fifth generation ultra large scale integrated circuits. ඔක පාඩම් තියෙන්න ඕන. හරිද? එහෙනම් උත්තරේ බලන්න දෙයක් නැහැ. 1. So number 1 is the answer. Okay. Next one. Number 3. පරිගණකයක භෞතිකාංග විස්තර කිරීමට බහුලව භාවිත කරන පොදු පදය වනුයේ. Okay. The most general term used to describe the physical components of a computer is, physical computer means hardware. Hardware is the physical components. Dudang, භෞතික අංග, hardware. හරිනේ. මොනවාද ස්ථිරාංග කියන්නේ? දැන් මුදුකාංග දන්නවනේ. අපි දන්නේ නැති උත්තරයක් දැනගෙන යන්න ඕනේ. අයියේ. උතන ඔය වැරදි වුණාට අනිත් උත්තරවල තේරුම් දැනගෙන ඉන්න ඕනේ. firmware means මොනවද මේ firmware කියන්නේ? firmware කියන්නේ මොනවද firmware කියන්නේ? Booting instruction given to the RAM. Yes.
වාගේ ROM එකේ ඉන්ස්ටෝල් ස්ටෝ කරලා තියෙන ටච් එක වැඩ කරන්නේ නැහැ නේ පොඩ්ඩක් ඉන්න. alright හරි. right firmware කියලා කියන්නේ වාගේ ROM එකේ read only memory එකේ නැත්තම් පාඨන මාත්‍ර මතකේ ස්ටෝ වෙලා තියෙන machine එක boot වෙන්න ඕන කරන instructions. The booting instructions stored within the ROM called the firmware. BIOS. Yes, such as example BIOS. BIOS is an example. Okay. මේ BIOS වාගේ පාඨන මාත්‍ර මතකයේ තුල නැත්නම් ROM එක තුල ස්ටෝ වෙලා තියෙන මැෂින් එක බූට් වෙන්න ඕන කරන උපදෙස් ටික අපි කියනවා ෆර්ම්වෙයා කියලා. ඔකේ තව තිබුණා ලයිව් වෙයා නැත්නම් ජීවාංග කියලා. ඒ කියන්නේ ජීවාංග කියන්නේ මොනවද? user පරිශීලකයා. The person who use the machine. Okay. right. දන්නේ නැත්නම් ලියාගමු. දන්නේ නැත්නම් පොඩි නෝට් එකක් උතන දාගන්න ඈ. කියන්න පුතේ. ඔව්. බයෝ කියන එකේ මේ හරි තේරුම මොකක්ද සර්? ඒ කියන්නේ ඒ වචනේ හරියට පෙළ ගැස්සුවම Oh, basic input output system. BIOS. BIOS හරි stands සර්. for basic input output system. අන්න එහෙම දැන් මේ තියෙන ගැටලු විසඳන් යන්නේ දැන් මේ ප්‍රශ්න කතා කරද්දි තව ප්‍රශ්න වලට එනවා. විසඳගෙන යන්න මම කියන්නේ පළවෙනි පේපර් 5 උනන්දුවෙන් කරොත් ලකුණු 35ක් අනිවා ගන්නවා. Sir, ඔව් කියන්න. kalian kiwa tayo para BIOS කියන එකද? Basic input output system. Basic input output system. BIOS. thank you. Okay. දනිත් මම කොහෙද යන්න හදන්නේ? බලාගෙන ඉන්නේ ඈ. බලාගෙන ඉන්නේ. හරි. කොහෙද යන්නේ? ඇවිදින්න ටග් ගාලා වාඩි වුණා. කොහෙද යන්නේ? වවුන් ගන්න හදන්නේ. නැගිටින්නේ ඈ. බලාගෙන ඉන්නේ ඈ. හරි. යනවා හතරෙන් ප්‍රශ්නෙට. අහගන්න මේ ගැටලුවක් නම් ගිහලා එන්න හදිසි නම් ගිහලා එන්න කමක් නැහැ. එහෙම නෙමෙයි පුළුවන් නම් ඉන්න ඈ. අත්‍යවශ්‍ය නම් මේ ගිහලා එන්න නැත්නම් ආයෙ උතන තෙමා ගත්තොත් එහෙම තව එකක්. හරිනේ. ඕනනම් ගිහලා එන්න. එහෙම නෙමෙයි මේ අනවශ්‍ය නම් යන්න එපා. අත්‍යවශ්‍ය නම් යන්න. හරිනේ. හරි. සර් Windows 10 expire වෙනවා. කතාව ඇත්තද? Windows 10 expire වෙනවා කියන්නේ Windows 10 වලට 2025 ඉඳලා එන්නේ නැහැ updates. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ official updates නිකුත් කරන එක නවත්තනවා. මොකද Windows 10 ආවේ දැන් අවුරුදු 10කට 15කට විතර කලින්. හරිනේ. 15 ඔව් 15 විතර ආවේ. ඉතින් අවුරුදු 10ක් යාලා සපෝට් කරා. දැන් තවත් දුරටත් සපෝට් කරන්නේ නැහැ යාලා කියලා කියන්නේ ඒකයි. Windows expire වෙනවා කියලා අදහස් කරේ ඒක ඈ. නැතුව මේ expire වෙන්නේ නැහැ. එයාලා ආයේ Windows 10 ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ Microsoft එකේ. එච්චරයි. Windows 10 ගැන කිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ආයේ අප්ඩේට්ස් එන්නේ නැහැ. කිසි වැරද්දක් හදන්නේ නැහැ සිස්ටම් එකේ තියෙන. කිසිම අප්ඩේට් එකක් නිකුත් කරන්නේ නැහැ. ඒ කිසි දෙයක් වෙන්නේ නැහැ. එච්චරයි. හරි. සර් යනවා question number 4 ට. කියන්න පුතේ. සර් එතකොට ඉතින් මේ අපිට දැන් සමහර softwares තියෙනවානේ Windows 11 එකට support කරන්නේ නැති ඒවා. ඒතකොට ඉතින් අපිට ඒ softwares පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ software වල updates ඇති Windows 11 එකට න. ඔයා පරණ software එක පාවිච්චි කරන නිසා තමයි ඔය Windows 11 වලට support කරන්නේ නැත්තේ. අර සමහර වශයෙන් තියෙනවා සර් Windows 11 එක ගහන්න බැරි ඒවා. ඒ කියන්නේ ඒවට මොනවා වගේද? ගේම්ද? නෑ එහෙම නෙවෙයි. දැන් සමහර ඔය තියෙනවා සර් මේ RAM එක මුක් දාපුවා Windows 11 වලට support කරන්නේ නැති ඒවා. මොනවද ආපුවමද? ඒ කියන්නේ සාමාන්‍ය ටික පරණ කම්පියුටර් කියන්නකෝ. ඒ කියන්නේ Windows 11 දාන්න බෑ කම්පියුටර් එකට නේද? අන්න එහෙම. එතකොට සර් ඒවා අතාරින්න වෙනවා. ඔව් ඉතින් කරන්න දෙයක් නැහැ. Windows 10 පාවිච්චි කරන්න අවුලක් නැහැ. Windows 10 එකේ ඒවයි පාවිච්චි කරන්න. එයා කියන්නේ පරණ කම්පියුටර්ස් වලට Windows 11 දාන්න බෑනේ කියලා. ඒක කරන්න දෙයක් නැහැ. හරිද? ඒ පරණ කම්පියුටර්ස් කියන්නේ ඉතින් අවුරුදු 10ක් 15ක් පරණ වෙන්න ඕනේ. හරිනේ. හරි. අපි යනවා ඒක ඉතින් අපි වාගේ දුප්පත් රටවලට තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. මොකද අනිත් රටවලට ඔක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කට්ටිය අවුරුදු 5න් 6න් 4යි 5යි අයින් කරනවා මැෂින්ස්. ඒකයි. හරි. යනවා හතරවෙනි ප්‍රශ්නෙට.
කියනවා පරිගණක උපදෙස් සපයනු ලබන ගණනය කිරීම සිදු කරනු ලබන තර්කානුකූල තීරණ ගනු ලබන හා පරිගණකපත්තිය හරහා දත්ත ගලා යාම කළමනාකරණය කරනු ලබන කොටස හඳුන්වනු ලබන්නේ. It says the part of a computer that process instructions, perform calculations, makes logical decisions and manages the flow of data through the computer system is known as ඔය දේවල් කරන්නේ කවුද? CPU එක. Central Processing Unit. මධ්‍ය සැකසුම් එකේ. CPU. hard disk එක දන්නවනේ. RAM එකක් දන්නවනේ. data bus කියන්නේ මොනවද? data bus කියන්නේ අහන්න හැදුවා විතරයි. USB. ඈ USB කියන්නේ USB මොකද ඒක USB database එක නෙමෙයිද? ඇහුන්නේ මොකද පුතේ? router සර් ඒක database නෙමෙයිද? database නෑ data bus කියන එක තමයි හරි වචනේ. උතන දීලා තියෙන data bus කියන එක තමයි. මොනවද data bus කියන්නේ? database කියන එක නෙමෙයි ඔය. වරද්දලා type වෙලා නෙමෙයි. data bus කියන්නේ ඔය පාර යන බස් වාගේ නෙමෙයි. බස් જાතිය නෙමෙයි data bus කියන්නේ මෙහෙම. data bus කියලා කිව්වේ data computer එක ඇතුලේ එක තැනක ඉඳලා තවත් තැනකට යන්නේ data bus හරහා. හරිනේ. නිකන් simply මතක තියාගන්න data bus ඔස්සේ තමයි data computer එක ඇතුලේ එක තැනක ඉඳලා තවත් තැනකට travel කරන්නේ. ඒවට තමයි data bus කියලා කියන්නේ. හරි. විභාග ඉතිහාසයේ වෙන මේ දක්වා උතනින් පස්සේ data bus කියන්නම් අහලා නැහැ. හරි. right. හැබැයි අපි දන්නේ නැති උත්තරත් කතා කරන්න යන්නේ. හේතුව අහන්න පුළුවන්. ඒ නිසා. හරි. number 5. කියනවා පස්වෙනි එක පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. ඔන්න වැදගත් කතන්දරයක්. විභාගයේදී ප්‍රශ්න කියවන විදිහත් දැනගෙන ඉන්න ඕනේ. ප්‍රශ්න කියවන විදිහත් ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ. ඔන්න ඉගෙන ගන්න ප්‍රශ්නයක් කියවන විදිහ මේ જાතියේ. හරිද? මේ જાතිය ප්‍රශ්නයක් කියවන්න මෙන්න මෙහෙමයි. කොහොමද? දැන් මේ කියනෙව්වක් කරන්න ඇයි එක්සෑම් එකට ගිහිල්ලා විනාඩි 3ක් ඉතුරු කරගත්තා කියනවා මම මේ කියන ක්‍රමෙට. විනාඩි 3ක් ඉතුරු කරගත්තොත් එක විනාඩියක් හරි ඉතුරු වුණොත් ඔයා කරන්න ඕන දේ තමයි ආපහු පේපර් එක පොඩ්ඩක් බලන එක වැරදිට ලකුණු කරපුවා තියනවද කියලා. ඒ කියන්නේ එක ලකුණක් හරි තව අලුතෙන් වැඩියෙන් earn කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. වැඩියෙන් එක ලකුණක් හරි හම්බ කරගන්න පුළුවන්ද කියලා, අරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඇයි ඒ? සමහරට ඔය අවසාන මොහොතේ ගන්න ලකුණ B එකක් A එකක් කරන ලකුණ වෙන්න බැරි නෑ. B එකක් A එකක් කරන ලකුණ වෙන්න පුළුවන් ඔය අවසාන මොහොතේ ගන්න ලකුණ ඈ. ඒ නිසා එක ලකුණත් වැදගත්. අපි දන්නේ නෑනේ. වෙන්න පුළුවන්. B එකක් A එකක් කරලා දෙන්න ලකුණ වෙන්න පුළුවන් ඈ. ඒ නිසා එක ලකුණත් වැදගත්. එක ලකුණත් වැදගත්. ඒ නිසා තප්පරයක් හරි ඉතුරු වෙනවා නම් ඒකේ ප්‍රයෝජනයක් ගන්න. මෙන්න මෙහෙම ඔයා පේපර්ස් කියන නැත්නම් ප්‍රශ්න කියවනවා නම් කාලය ඉතුරු වෙනවා. පේනවද පේපර් ක්ලාස් එක අපි කතා කරන්නේ වයි තියරි ක්ලාස් එක කතා කරන්නේ වයි වෙනස? බලන්න අපි පේපර් ක්ලාස් එක කතා කරන විදිය හරි වෙනස්. හරි අපි කෙලින්ම එක්සෑම් ෆෝකස් කරන්නේ. තියරි ක්ලාස් එකේ එක්සෑම් ෆෝකස් කරන්නේ අපි තියරිය සිලබස් එක තමයි ෆෝකස් කරන්නේ. පේනවද වෙනස මේකේ? පේපර් ක්ලාස් එකයි තියරි ක්ලාස් එකයි වෙනස තේරෙන්න ඕනේ. මම පේපර් ක්ලාස් එකේ උගන්වන විදිහයි මම තියරි ක්ලාස් එකේ උගන්වන විදිහයි ඔයාලට වෙනස දැනෙන්න ඕනේ. මේක වෙනස්. ඒකයි පේපර් ක්ලාස් එන්නම කිව්වේ. පේපර් ක්ලාස් එකට එන්නම ඕනේ කිව්වේ ඒකයි. හේතුව මෙන්න මේ වාගේ ටිප්ස් අපි ඉගෙන ගන්න නිසා. මොනවාද? එකක් තමයි දැන් මේ බලන්න මේක. පහත් දැක්වෙන ප්‍රකාශ සලකන්න කියනවා. Consider the following statements. Now don't read these statements. මේ ප්‍රකාශ කියවන්න යන්න එපා. ඇයි? එහෙම නැතු කොහොමද ලියන්නේ? නෑ කියවන්න ඕනේ. කියවන්නේ මෙහෙමයි. ප්‍රකාශ කියවන්න කලින් බලන්න මෙන්න මේ අහලා තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. අහන්නේ ඒවායින් කුමක් නැත්තම් කුමන ඒවා සත්‍ය වේද? Which of the above is or are true?
now read the statements. දැන් ඔයා කරන ක්‍රමය කියන්න. ඔයා කරන්නේ මේක කියවුවා ස්ටේට්මන්ට්ස් ටික කියවුවා හරිද ඊට පස්සේ ප්‍රශ්න කියවුවා එතකොට කියනවා සත්‍ය වෙනේවනේ අහන්නේ true වෙනේවනේ අහන්නේ කියලා ආයෙ මේවට කියවනවා දැන් බලන්නකො මේ ස්ටේට්මන්ට්ස් ටික දෙපාරක් විතර කියවනවා මොකද පළවෙනි පාර කියවන්නේ ඔළුවේ නෑ මොකක්ද අහන්නේ කියලා දැන් මේ අපේ මුල් ප්‍රශ්න පත්‍රවල නම් ස්ටේට්මන්ට් එක බොහොම පොඩි ස්ටේට්මන්ට් එකක් තියෙන්නේ අවසාන පේපර් වලට යදී වාක්‍ය ඒ කියන්නේ පේලි දෙකක තුනක ස්ටේට්මන්ට් එකක් තමයි තියෙන්නේ. ඒක කියව ගන්න මේ ස්ටේට්මන්ට් තුන කියව ගන්නම දෙපාරක් කියවන්නම සමහරට විනාඩියක් විතර යනවා. ඒ જાතිය ප්‍රශ්න 5ක් විතර අහනවා. විනාඩි 5ක් විතර ඉතුරු වෙනවා මේ වැඩේ. වාට තේරෙනවද මම කියන කතාව? විනාඩි 5ක් විතර ඉතුරු වෙනවා. මේ පළවෙනි පේපර් මම කියන්නේ ලේසි කියලා ඒ වගේ ස්ටේට්මන්ට් බොහොම පොඩි ස්ටේට්මන්ට්ස් තියෙන්නේ. අවසාන පේපර්ස් වලට ගියාම ස්ටේට්මන්ට්ස් ටිකක් දිග ස්ටේට්මන්ට්ස් තියෙන එක කියවලා තේරුම් ගන්න වෙලා යනවා. හැබැයි ඔළුවේ නෑ ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද කියලා ස්ටේට්මන්ට් එක කියවද්දි. එතකොට වැඩක් නෑ කියලා ආයෙ කියවන්න වෙනවා. ඒ නිසා පහත ප්‍රකාශ සලකන්න කියලා කිව්වොත් consider the following statements කියලා ඇහුවොත් ස්ටේට්මන්ට්ස් කියවන්න කලින් ප්‍රශ්නේ කියවලා ඉන්න. මෙන්න මෙහෙම. මේ බලන්න. අබ්බලමෝ ඇසරයක් මේ කියනවා කරන්න එක්සෑම් එකේ මේ කියන හැම දෙයක්ම කරන්න හරිනේ ඉතාලම වැදගත් නැත්නම් මේ පේපර් ක්ලාස් එකේ වැඩක් නැහැ කරන්න හරිනේ දැන් ඉතින් එක එකනා වීඩියෝ ඔෆ් කරනවා ඔන් කරමුද වීඩියෝ හැමෝම ඔරෙන් ඔෆ් කරනවා මම දැන් අර එක්කෙනෙක් ඔෆ් කරා නැකිටලා යනවා දැකපු නිසාද නෑ ඉන්නවා තාම නෑ ඉන්නවා හරි මම බලන්න ඉන්නේ දිනිත්ම කොහෙද ස්කූල් එක දේවාලිකා හා හරි රයිට් මදයි නේද වෙච්ච දේ රයිට් ඕකේ අපි යනවා මේකට කියනවා මේක ඒ අනේ මේ පහත දැක්කන ප්‍රකාශ සලකන consider the following statements it's asking which of the above is or are true ඒ වයින් කුමක් නැත්තම් කුමන ඒවා සත්‍ය වේද සත්‍ය වෙන ඒවායි හොයන්න ඕනේ හරිද look at the a යතුරු පූර්ව ආදාන උපාංගයකි keyboard is an input device yes okay yes monitor ප්‍රධාන උපාංගයකි monitor is an output device දැන් මේ මෙව අහන්නේ මේවා මේ දෙක වසරේ තුන වසරේ හරි ප්‍රශ්න දැන් මේව අහන්නේ සුසන්නිත ඩිස්ක ආචාන උපාංගයකි ඔව් compact disk is a storage device yes ඔය ඔක්කොම හරි උත්තරේ 4 හරිනේ උත්තරේ 4 number 6 moving to question number 6 laptop පරිගණකයක් වර්ගීකරණය කරනු ලබන්නේ පහත් දැකන කුමන වර්ගයේ අර්ථයේද under which of the following categories a laptop computer classified මොකේද අයිති වෙන්නේ මයික්‍රෝ කම්පියුටර් මයික්‍රෝ ශුද්‍ර පරිගණක දන්නවනේ ලොකු මේවා සුපිරි ඊට පස්සේ කුඩායි මහා ඊට පස්සේ මධ්‍ය ශුද්‍ර සුපර් මේන් ෆ්‍රේම් මිනි මයික්‍රෝ සුපර් මේන් ෆ්‍රේම් මිනි මයික්‍රෝ හොඳ තමයි යන්නේ හරිද ඔයා හිතාන ඉතින් ගෙදර කම්පියුටර් එක සුපර් කම්පියුටරයක් කියලා නෑ ඒක මයික්‍රෝ තමයි එන්නේ හරිනේ 7 පරිගණක පද්ධතියක නිර්බාධක ජවසවීමක් නැත්නම් uninterruptible power supply UPS භාවිත කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ the main purpose of the an uninterruptible power supply or UPS in a computer system is to පොඩ්ඩක් අත උස්සන්නකෝ UPS එක කියන එක දන්නේ නැත්තම් දැන් ලැජ්ජා වෙන්න එපා දන්නේ නැත්තම් අත උස්සන්න UPS එක කියන එක දන්නේ නැත්තම් අත උස්සන් තරුෂි දන්නේ නැද්ද ඉනාවි ඉන්නවා දන්නවද නැද්ද දන්නවා හරි හරි මස PC එක ඕෆ් වුණාම පොඩ්ඩක් වෙලා බැටරි එකෙන් දෙන PC එක ඕෆ් වුණාම මේ කරන්ට් එක නැතුව ගියාම UPS එකක් කියලා කියන්නේ මේකක් දන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා කියන්න ඔව් අන්න එහෙම දන්නේ නැත්නම් අත උස්සන්නේ දැන් ඔයා දන්නවා වගේ හිටියොත් එහෙම මම හිතනවා ඔයා දන්නවා කියලා මේ බලන්නකෝ මේ තියෙන UPS එක right
රයිට් මේ තියෙන UPS එකක් ඉන්න මේ ඔක්කොම UPS තමයි මේ පෙන්වන්නේ මට අර මේකේ ෆ්‍රන්ට් සහ බෑක් දෙකම තියෙන එකක් බැලුවේ ෆ්‍රන්ට් එකයි බෑක් එකයි දෙකම තියෙන එකක් තිබ්බනම් ලේසි කියලා දෙන්න මට පේන්නේ එක එක සයිස් වලින් එක එක ප්‍රමාණ වලින් එනවා මේවා මේ තියෙන UPS එකක් මේක UPS එකක් මේකත් UPS එකක් හරි මේ ඔක්කොම UPS මේකේ ෆ්‍රන්ට් එක මේ තියෙන්නේ ෆ්‍රන්ට් එකයි බෑක් එකයි දෙකම තියෙන එක රයිට් මේ බලන්නකෝ මේ තියෙන UPS එකක් හරිද මේකේ වට වෙන්නේ නැති මේ පැත්තට ප්ලග්ස් වට ප්ලග් කරන්න පුළුවන් නැත්නම් මේ අර අපේ බිත්තියේ තියෙන ප්ලග් එක වගේ තියෙන ප්ලග්ස් කීපයක් තියෙනවා එතකොට ඔයාගේ කම්පියුටර් එකට මොනිටර් එක සිස්ටම් මොනිටර් එක මෙන්න මේකට ප්ලග් කරලා තියන්න පුළුවන් හරිනේ මෙයා ප්ලග් කරලා තියෙන්නේ මෙයා මෙන්න මේකට කරන්ට් එක දෙන්නේ අපේ වෝල් ප්ලග් එකෙන් බිත්තියෙන් එන ප්ලග් එකෙන් මේන් පවර් සප්ලයි එකෙන් එතකොට එයා බැටරි එකක් මේක ඇතුලේ තියෙන බැටරි එක charge කරගෙන මේ වහරහා අපේ මැෂින් එකට පවර් දෙනවා මැෂින් එක ඕෆ් වුණොත් මේ කරන්ට් එක නැතුව ගියොත් මේන් පවර් සප්ලයි එකේ ඒ කියන්නේ බිත්තියෙන් එන කරන්ට් එක නැතුව ගියොත් මෙයා බැටරියෙන් පොඩි කාලයක් අපිට විනාඩි 10ක් 15ක් දුවන්න දෙනවා ඊට වඩා වැඩ කරන ඒවාත් තියෙනවා 15 20 පැය භාගේ පැය එහෙම දුවන්න පුළුවන් ඒවාත් තියෙනවා අන්තිම ගණන් අපිට එච්චර ඕනේ නැහනේ මැෂින් එක අර එකපාරට suddenly turn off වෙන එක නවත්ත ගන්නයි ඕනේ ඒ නිසා තමයි UPS එකක් දාන්නේ පැහැදිලිද කට්ටියට එකපාර කරන්ට් එක ගිහිලා off වෙන එක නවත්ත ගන්න තමයි අපි UPS එක දාන්නේ ඒක හොඳ නෑ මැෂින් එකට ඒ නිසා පැහැදිලිද සර් ඒකේ මේ කේබල් ගහන ක්‍රමයේ ආපහු පොඩ්ඩක් පෙන්නන්න කේබල් ගහන ක්‍රමය කියන්නේ කියන්නේ බිත්තියටයි මේ කම්පියුටර් මැෂින් එකටයි ගහන ක්‍රමය ඒක පුතේ මෙහෙමයි දැන් මේකේ නම් මේ බිත්තියට ගහන කේබල් එක වෙනම ගහන්න ඇවිල්ලා තියෙන්නේ මෙතෙන්ට හරිද මෙතනත් එකක් තියෙනවානේ මේක තමයි බිත්තියට ගහන කේබල් එක ඉන්නේ මේක හැබැයි මේ කියන්න ඕනේ මේ දැන් එන හුඟක් UPS වල මෙහෙම එන්නේ නැහැ දැන් එන හුඟක් UPS එන්නේ මේ වාගේ පෙන්නනකෝ ඒකත් දැන් එන UPS වල එන්නේ මේ තියෙන UPS එකක් ඇතුලේ ඉන්සයිඩ් එක පේන නැති බැටරියක් තියෙන්නේ මේ ඇතුලේ තියෙන බැටරියක් තියෙන්නේ මේ බැටරි එකක් තමයි තියෙන්නේ. ඔයාගේ UPS එකක් ගෙදර වැඩ කරන්නේ නැතෝ ගියොත් මේ බැටරිය විතරක් ගන්න පුළුවන් ඈ. බැටරිය විතර කරන් මාරු කරන්න පුළුවන් අපිට. බැටරියක්ද? ආ? සර් ලිතියම් අයන් බැටරියක්ද? ඔව් ලිතියම් අයන් බැටරියක් ඉන්නේ මේක මේ ගන්න තියෙනවා මේ UPS බැටරි වෙනම කම්පියුටර් කඩවල ගන්න තියෙනවා ඈ. ඔය දාන්න එපා මේ බයික් වලට එන බැටරි දාන්න එපා. හරි. බයික් වලට එන බැටරි දාන්න එපා මේ බැටරි වෙනම ගන්න තියෙනවා. හරි. ගොඩක් අඩුවට ගත්ත හැකි කියන්නේ මේ UPS එක හොඳයි නම් බැටරිය විතරක් දාන්න පුළුවන් බැටරිය සවුත් වුණාට පස්සේ. හරි. ආට පෙන්නන්න මේක. UPS එක use කරන්නේ මොනවා? UPS එක use කරන්නේ මොනවටද මම ඔය UPS එක use කරන්නේ දැන් මෙහෙම මේ මං කියන්නම්කෝ. තේරුම් නැත්තම්. ඒ තමයි දැන් හිතන්නකෝ මෙහෙම මේ වාගේ කම්පියුටර් එක. හරිද? ඔහොම කියලා හිතන්නකෝ. මේ දිනවා කම්පියුටර් එක. හරිද? ඔය විදියට. හරිද? මොනිටර් එක මේ තියෙන කම්පියුටර් එක. හරිද? එතකොට දැන් ඔයා මේකට එන වයර් ටික මෙයාගෙන් එන වයර් එකයි මෙයාගෙන් එන වයර් එකයි කෙලින්ම බිත්තියට ප්ලග් කරොත් එහෙම මෙහෙම කරන්ට් එක නැතුව ගියොත් එහෙම මේක එකපාර ඕෆ් වෙනවනේ. ඒ නිසා කරලා තියෙන්නේ මේක බිත්තියට කනෙක්ට් කරන්නේ නැතුව හරිද? බිත්තියට කනෙක්ට් කරන්නේ නැතුව මේක පුළුවන් මෙහෙම UPS එකට කනෙක්ට් කරන්න. ඔය දැක්ක විදිහේ UPS එකට. මේකෙන් මේ දෙකෙන් කරන්ට් එක යනවා මේකට. මෙයාව කනෙක්ට් කරනවා බිත්තියට. හරිද? එතකොට මේ බිත්තියෙන් එන කරන්ට් එකෙන් මේක ඇතුලේ තියෙන බැටරි එක රීචාර්ජ් වෙනවා charge වෙලා ඒ charge එක තමයි මෙයාට දීලා තියෙන්නේ. හරිද? දැන් මෙතනින් එන කරන්ට් එක නැතුව ගියොත් මෙයාලා වැඩ කරන්නේ බැටරියෙන්නේ. ඒ නිසා ඔෆ් වෙන්නේ නැහැ. හැබැයි පොඩි බීප් සවුන්ඩ් එකක් ඇවිල්ලා ඉන්ඩිකේට් කරනවා කරන්ට් එක ගිහිලා තියෙන්නේ. මැෂින් එක ඉක්මනට ඔෆ් කරන්න කියලා. කරගෙන කර ඉන්න වැඩේ මේ සේව් කරලා මැෂින් එක ඔෆ් කරන්න කියලා පොඩි වෝනින් එකක් දෙනවා. රතු පාට ලයිට් එකකුත් ඔගේ පත්තු වෙලා රතු හරි තැඹිලි හරි
ලයිට් එකකුත් පත්තු වෙලා පොඩි බීප් සවුන්ඩ් එකකින් බීප් බීප් කියලා පොඩි සවුන්ඩ් එකකුත් එනවා. පොඩක් මතක් කරලා දෙනවා කරන්ට් එක නැහැ. කරන්ට් එක නැහැ කියලා. හරි. ඔයාට තියෙන්නේ UPS එකත් අල්ලගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. බැටරිය බැහැපුවාම ඕෆ් වෙනවා UPS එකත් එකපාර. ඊට කලින් ඉක්මනට ඕෆ් කරන එක. අර බීප් සවුන්ඩ් එකේ ෆ්‍රීකවන්සි එක එන්න එන්න ළඟ ළඟ බීප් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඕෆ් වෙන්න කිට්ටුවේදී එක දිගට බීප් එකගෙන ගිහිල්ලා ඕෆ් වෙන්නේ. හරිනේ. ඊට කලින් ඕෆ් කරගන්න. ඔච්චරයි. රයිට්. ඔව් කියන්නේ සාමාන්‍යයෙන් මිනිත්තු 10ක් 15ක් විතර මේ ඉන්න පුළුවන්. UPS එකක එහෙම ඉන්න පුළුවන් UPS එක කීයක් විතර වෙනවද? සාමාන්‍යයෙන් මම හිතන්නේ UPS එක දල වශයෙන් අඩුම normal computer එකට ගෙදර computer එකට ප්‍රමාණවත් එකක් 9000ක් 12000ක් විතර 9ක් 10ක් විතර ඒ වගේ අවට යනවා ඇත්තේ. හරි සර්. 9ක් 10ක් විතර වෙනවා ඇති. 10ක්වත් වෙනවා ඇති 10ක් 12ක් විතර වෙනවා ඇති. දැන් නම් ගණන් හිංසා. හරිනේ. හරි. අපි යනවා ඊළඟට. මේකට. බලමු. එහෙනම් UPS කතාව හරි. මොකද එහෙනම් අරමුණ? ප්‍රධාන Java සැපයීමේ බිඳ වැටීමකදී අතුරු Java සැපයීමයි පළවෙනි එක. Okay. Provide backup power in the case of main power failure. ඔව්. උත්තරේ වෙන්නේ 1. 7ට 1. හරිනේ. 7ට වෙන්නේ 1. මැසේජ් කරලා තිනවා. පවර් සප්ලයි වැඩි කරන්නේ බැටරි එකක් දැම්මා. මට තේරෙන්නේ නැහැ කියන එක. හරි. යනවා 8 වෙනි එකට. කියනවා නවීන පුද්ගලික පරිගණක මධ්‍ය සැකසුම් මේකේ හෝරා ශීඝ්‍රතාවය යනට සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනු ලබන්නේ. Okay. Number 8. The clock rate of a CPU of a modern personal computer is usually expressed in සාමාන්‍යයෙන් කියන්නේ ගිගාහර්ට්ස් වලින්. අතරම හර්ට්ස් වලින් කියන්නේ සාමාන්‍යයෙන් නවීන පරිගණකවලදී ගිගාහර්ට්ස් වලින් තමයි ඔක් කියන්නේ. ගිගාහර්ට්ස්. මේ තියෙන්නේ ගිගාහර්ට්ස් වලින්. හරිද? මම පෙන්නන්නම් ඕනනම් ඔක මේ බලන්න. ඔයාට ඔක බලා ගන්න පුළුවන්. ආගේ මැෂින් එකේ හතට උත්තරේ මොකද්ද? මොකේද? හතට. 7ට උත්තරේ 1. 7ට 1. right. මේ this PC වලට ගිහිල්ලා right click කරලා properties වලට යන්න. මේකේ CPU මේ තියෙන processor එක speed එක gigahertz වලින් තමයි පෙන්වන්නේ මේ. පෙන්නන ති gigahertz වලින් තමයි පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ 1 gigahertz. right. okay. අපි යනවා ඒ ඉස්සලා ඒ ගත්ත setting එකෙන් මේ generation එක හොයන්න පුළුවන්ද අපිට computer ඇහුන්නේ ඒ ඉස්සලා ගත්ත setting එකෙන් generation එක හොයන්න පුළුවන්ද computer එකේ ඉස්සලා ගත්ත setting එකේ setting එකේ ඒ කියවුව එකෙන්ම මේ computer generation එක හොයන්න පුළුවන්ද කිවෙන් generation එකට ඇති කියලා computer එක මොකද්ද හොයන්න පුළුවන් generation එක first generation එක ඔව් මේකේ 11th gen කියලා එහෙම නෑ generation එක මෙතන පෙන්නන්නේ නෑ generation එක මට මතක විදිහට පෙන්නන්නේ නෑ මෙතන නෑ generation එක පෙන්නන්නේ නෑ generation එක පෙන්නන්නේ නෑ CPU generation නේද පෙන්නන්නේ නෑ generation පෙන්නන්නේ නෑ මෙතන ඒක අපිට බලන්න වෙන්නේ ඔව් එතකොට සර් මේ processor එක සර් කොච්චරක් විතර ඇතිද සර්? කොච්චරක් විතර ඇතිද කියලා අදහස් කරේ sorry නේ සර්. ඒ කියන්නේ Intel කීය වගේද? සාමාන්‍යයෙන් හොඳ PC එකකට ඕනේ Intel කීය වගේ වුණා? දැන් මගේ නම් තියෙන්නේ මේක i5 එකක්. ඉතින් මෙහෙමයි i3 එකට වඩා i5 එකේ ස්පීඩ් i5 එකට වඩා i7 එකේ ස්පීඩ් i7 එකට වඩා i9 එකේ ස්පීඩ් i9 එකට වඩා i11 එකේ ස්පීඩ්. එහෙම තමයි ඉතින් ගානත් ඒ වගේම හොඳයි ඈ. ගානත් ඒ ගානට වඩා i5 එක ගණන් හොඳයි ආසයි දෙනවා. හරිනේ i5 එකට වඩා i7 එකේ ගාන ආසයි දෙනවා. සර් අපිට processor එක හැම වෙනස් කර ගන්න බැද්ද? බෑ. processor එක පස්සේ වෙනස් කරන්න බෑ. බෑ නේ සර්. බෑ. පස්සේ වෙනස් කරන්න. Windows 11 වලට ඉල්ලන RAM storage එකක් තියනවද? ඔව්. සාමාන්‍ය කීය වගේද මිනිමම් ඉල්ලන්නේ? ගානක් තියෙනවා. මිනිමම් ගානක් තියෙනවා. ඒ ගාන තියෙන්න ඕනේ. සාමාන්‍ය කීය වගේද ඉල්ලන්නේ?
මට මතක විදියට 2GB විතර ඇති 2GB හෝ 4 සාමාන්‍ය මෙහෙම ස්මූත් දැන් රෙකමන්ඩඩ් ගාන මිනිමම් ගාන තියා තිබෙනවට මදි වැඩ කරන්න අමාරුයි මිනිමම් ගාන 2GB ඇති හැබැයි සාමාන්‍ය හොඳට වැඩ කරන්න නම් 4GB වත් ඕනේ මට මතක විදියට ඔයාලට ඕනම් සිස්ටම් Windows 11 system requirements කියලා ගහන්නකෝ ඔයා නිකන් net එකේ ගහවන Windows 11 system requirements කියලා නිකන් මේ ගහවන Windows 11 system requirements කියලා එනවා හරි ඔය තියෙන්නේ system requirements කියලා ගහුවනම් මේ තියෙන්නේ මේවා තමයි system requirements මොනවාද memory එක 4GB minimum ඉල්ලන්නේ 4GB හරිද storage එක 64GB තියෙන්න ඕනේ hard disk free space එකක් ඒ කියන්නේ මේක GB 64ක්වත් free space එකක් තියෙන්න ඕනේ හරිද ඔය වගේ ඉතින් මේකේ අවශ්‍ය minimum requirements තමයි මේ තියෙන්නේ ඒතර 4GB කියන්නේ minimum මදි මිනිමම් කියන්නේ සාමාන්‍ය ඉතින් වැඩ කරන්න යන්න හොඳයි අමාරු වැඩ කියන්නේ බර වැඩ කරන්න අමාරුයි ඔව් කියන්නේ සර් චුට්ටක් අර සිස්ටම් මේ ප්‍රොපර්ටිස් වල පොඩක් චුට්ටක් සර්වර් යනවා හරි ඉක්මන් කරමු ඉන්න කොෂයා කරන්න ස්ක්‍රීන් එක කියන්නේ සර් i5 මේ අර 10 වලින් පටන් ගන්නෙ ඔව් සර් ඒක තමයි සර් ජෙනරේෂන් එක දැන් සර්ගේ 10 ජෙනරේෂන් මේක ඔව්නේ ඔව් දැන් එනවා 12 13 එහෙම නේද පටන් ගන්න අංකෙන් නේද ඔව් රයිට් හරිනේ අපි යනවා මෙතෙන්ට ඒක ටච් උනේ මට දැන් ඔව් ඒක හරි 13 14 ඔහොමනේ තියෙන්නේ ඒක හරි මේ හම්බෙන ගාන එන්නේ රයිට් අපි යනවා ඊළඟට ඒ තමයි හරි යම් මේකට කීයක් තියෙන 7ද 8නේ 8 කියනවා නවීන පුද්ගල පරිගණක කළ මධ්‍ය සැකසුමේකේ විහෝරාසිකතාව රයිට් ඒක කතා කරන්නේ මේක කියන්න දෙයක් තියෙනවා මේ මොනවාද මේ දෙවෙනි එක තප්පරයට මෙගාබිට්ස් වලින් මනින්නේ මොනවාද mbps වලින් දැන් මේකට හරි උත්තරේ මෙයා this is the correct answer but other answers also should other things other points also know you so what is mbps stands for මේ mbps වලින් පාවිච්චි කරන්නේ මොකටද mbps කියන්නේ megabits per second ඒ කියන්නේ Wi-Fi speed Wi-Fi speed කියන්න පුළුවන් හැබැයි ඇත්තටම data speed data transfer speed දත්ත හුවමාරුවේගේ තමයි මනින්නේ upload download speed වගේවා ලියා ගන්න දන්නේ නැත්නම් mbps වලින් මනින්නේ data නැත්නම් bps okay mbps වෙන්න පුළුවන් kbps වෙන්න පුළුවන් gbps වෙන්න පුළුවන් bps වලින් මනින්නේ bits per second ඒක kilobits per second වෙන්න පුළුවන් megabits per second වෙන්න පුළුවන් gigabits per second වෙන්න පුළුවන් bits per second වලින් මනින්නේ data transfer speed එක දත්ත හුවමාරුවේගේ data transfer speed හරි දත්ත හුවමාරුවේගේ ඊළඟ GB වලින් මනින්නේ මොනවද data storage එක data storage capacity එක දත්ත capacity එක capacity එක data storage capacity මනින්නේ කියන්නේ දත්ත ආචාන ධාරිතාව දත්ත ආචාන ධාරිතාව මේ දන්නේ නැත්නම් ලියා ගන්න දැන් මටත් පුළුවන් එකට උත්තරේ එහෙනම් මේක දෙන්නේ කියලා ඊළඟ ප්‍රශ්නෙට යන්න දැන් මම කොයිම වෙලාවකවත් එහෙම කරන්නේ නැහනේ ඒකයි ඔයා ආන්සර් ස්ක්‍රිප්ට් එක බලලා ඔකේ හරි වැරදි දා ගන්නවයි පේපර් ක්ලාස් එකට එනවයි අතර වෙනස පේපර් ක්ලාස් එකට එනවයි දැන් ඔයා හිතනවා ඇති වට මුලදී හිතෙන්න ඇති ඒක ඉතින් දෙයනේ පේපර් රන් කරන්නේ මේ ආන්සර් ස්ක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරන්න බලාගත්තා නම් ඉවරයි නේ කියලා නෑ ඉවර නෑ එතනින් එහා දෙයක් මෙතන තියෙනවා හරිනේ එතනින් එහා දෙයක් මේකේ තියෙනවා හරිද මොකද ඔය
දැන් වැරදි වුණාට ඔතන තියෙන උත්තර සමහරට ඊළඟ අවුරුදු වලදී ප්‍රශ්නේ හරි උත්තරේ විදිහට ගැලපෙන විදිහට ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒකට ඔය තියෙන උත්තර වැරදි වුණාට ඔයා දැනන් ඉන්න ඕනේ උත්තරවල තේරුම. ඒ නිසා අපි මේ හැම උත්තරයක්ම වැරදි වුණත් බලනවා. හරිනේ. instructions per second මේ ඊළඟ හතරවෙනි එක තප්පරයට උපදෙස් නෑ IPS වලින් මොනවද මනින්නේ instructions per second ඔය පරිගණකයේ ඇතුලේ instructions වැඩ කරන විදිහ ඇත්තටම ඒක ඔයාගේ සිලබස් එකට අදාළ නැති කොටසක් instructions per second හරිනේ ඒ කතාව එහෙමයි වෙන්නේ right යනවා 9 වෙනි ප්‍රශ්නට පරිගණක මතකයේ පිළිබඳ සාවද්‍ය වනුයේ පහත දැක්වෙන කවර ප්‍රකාශයද which of the following statement is incorrect regarding the computer memory කියනෝනේ දැන් මේ සාවද්‍ය කියන වචනේ තේරෙන්නේ නැතුව වරද්දපු සෙට් එකකුත් මෙතන ඉන්නවා දැන් උන් කොම් බලන්නකෝ සිංහල බැරුව ඒ හින්දා තමයි A levels වලදී A levels කරන්න දෙන්නේ නැත්තේ language එක fail නම් හේතුව language එකත් උගන්නලා subject එකත් උගන්නන්න බෑ හරිනේ A level කරන්න දෙන්නේ නැනේ සිංහල medium නම් සිංහල fail නම් කරන්න බෑ tamil medium කෙනෙක් නම් tamil fail නම් කරන්න බෑ හේතුව tamil උගන්නලා subject එක උගන්නන්න බෑ සිංහලත් උගන්නලා සාවද්‍ය කියන එක තේරෙන්නේ නැත්නම් විරුද්ධ වචනේ හොයන්න හිතන්න මොකද්ද විරුද්ධ වචනේ සාවද්‍යකේ විරුද්ධ වචනේ මොකද්ද නිර්වද්‍ය නිර්වද්‍ය කියන්නේ නිවැරදි එහෙනම් සාවද්‍ය කියන්නේ වැරදි incorrect එක let's see the incorrect statement right බලන්න මතකය යනුවෙන් කියවෙන්නේ පරිගණකයේ ප්‍රාථමික හෝ අභ්‍යන්තර මතකයයි සාමාන්‍යයෙන් අපි මතකයේ බෙදුවේ here memory refers to the primary memory or internal memory of the computer අපි memory බෙදුවේ primary secondary නැත්නම් internal external කියලා ඒ නිසා මේ කතාව වැරදිම නෑ ඒ උනාට හරිමත් නෑ මේක අර්ධ සත්‍යයක් භාගයට හරි ඒ නිසා අපි පොඩ්ඩක් එක තියාගමු මොකද විභාගයේදී අහන්නේ හැමතිස්සෙම උත්තර හතරම බලන්න විභාගයේදී කොයි මොකටද මේක නම් ෂුවර්ම කියලා ලකුණු කරන්න එපා ඇයි විභාගයේදී ඉල්ලන්නේ හරි උත්තරේ නෙමෙයි එහෙනම් මොකද කියන්නේ හරි උත්තරේ නෙමෙයි හරීම උත්තරේ ඒ කියන්නේ වඩාත් නිවැරදි උත්තරේ හරි උත්තර තියෙන්න පුළුවන් වඩාත්ම නිවැරදි උත්තරේ තමයි අහන්නේ හොඳට මතක තියන්න එහෙම තමයි විභාගේ ගහලාම ඉන්නේ පේපරේ ගහලාම තියෙන්නේ වඩාත්ම නිවැරදි පිළිතුරු තෝරන්න හොඳයි තියෙන්නේ හරි උත්තර තියෙන්න පුළුවන් හරිම උත්තරේ තමයි ඕනේ හරිනේ හරි උත්තර තියෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ නිසා ඕකත් අර්ධ සත්‍යයක් ඒ කියන්නේ භාගයට හරි භාගයට වැරදි හරිද ඒ නිසා අනිත් උත්තර බලමු එය සැකසුම් මතකය ගැන අහන්නේ හරිද එය සැකසුම් සඳහා දත්ත සහ වැඩසටහන් උපදේශ රඳවා ගනි okay it holds data and program instructions for processing මතකයේ කරනවා ඒක හරි හරිද ඒක නම් ෂුවර් එකටම හරි ඒක හරි විද්‍යුත් ජවයේ කපාරනු ලැබුවොත් එවිට ගබඩා කළ දත්ත හා උපදෙස් නැති වී යයි if the electrical power is cut off then the stored data and instructions will be lost ඔය කතාවත් භාගයට හරි කියන්නේ දැන් ඕක නශ්‍ය මතක එහෙම නැත්නම් volatile memories ගැන කිව්වොත් හරි හැබැයි ROM එක වාගේ මතකයක් කිව්වොත් වැරදි එයා නශ්‍ය නොවන එකන්නේ ඒක වැරදි ඒ නිසා අර්ධ සත්‍යයක් බලමු ඒ අංක ගණිතමය හා තර්කන මෙහෙයුම් සිදු කරන ස්ථානයයි it is the place where arithmetic and logical operations are done ඕක නම් හොඳටම වැරදි හොඳටම වැරදි ඒ නිසා ඒක තමයි උත්තරේ හරිද තේරෙනවනේ උත්තර ලකුණු කරන විදිය හොඳටම වැරදි උක යනවා 10 වෙනි ප්‍රශ්නට හරිද කියනවා කුඩා ප්‍රදේශයකට සීමා වූ පරිගණක ජාලයක් හඳුන්වනු ලබන්නේ a computer network which is limited to a small area is known as LAN local area network එකක් LAN යනුවෙනි ඔහොමයි එන්නේ බලන්න ලකුණු නිකන් 10න් දාන්න එපා ගැන ගන්නකො කට්ටිය වීඩියෝ ඔන් කරමුද සර් 9ට උත්තරේ මොකක්ද 9ට උත්තරේ 4
4 නේද මං කිව්වේ 9ට 4 10ට 10ට 1 ලෑන්ඩ් කෝ වීඩියෝ ඔන් කරමු කට්ටිය බලන්න ඔන් කරලා බලන්න ලකුණු 10න් ගණ ගන්න 10න් නිකන් ලකුණු කීයක් තියෙනවද කියලා ගණනලා බලන්න බලන්න රේස් හෑන්ඩ් කරන්න 10න් 10ම තියෙනවනම් 10න් 10ම තියෙනවනම් රේස් හෑන්ඩ් කරමු උත්තර ටික කියෙව්වට පස්සේ තේරෙන්නේ නැති මේක පට්ට ලේසි උත්තර ටික කතා කරාට පස්සේ තේරෙන්නේ නැති මේක පට්ට ලේසි ඒ වුණාට බලන්නකො හරිය ගිහිලා තියෙන 6 දෙනාගේ 10න් 10ම තියෙන මෙතන 6 දෙනාගේ ඈ බලන්න 10න් 8ක් 9ක් 10ක් හරිනම් 8 9 10 කියන මට්ටමේ ඉන්නවා 8 9 10 8 9 10 භාගයකට ටිකක් වැඩි ඔව් 5න් 3ක් විතර 5න් 2කට 8ක්වත් නෑ මේක ඈ නිකන් හිතන්නකෝ අනිවාර්යෙන් ස්ටඩි කරන්න ඕනේ මේක ඈ වැරදි ටික අනිවාර්යෙන්ම ස්ටඩි කරලා ඉන්න ඕනේ අනිත් දවසේ හරි වැරදි ටික අනිවාර්යෙන් ස්ටඩි කරලා ඉන්න ඕනේ හරි බලන්න ලකුණු 5ට වඩා අඩුවෙන් තියෙනවා මට මැසේජ් එකක් දාන්න ඒ කට්ටිය යස් කියලා 5ට වඩා අඩු නෑ 5ක් හෝ ඊට අඩුයි නම් 5 4 3 2 ඉන්නවනම් යස් කියලා මට මැසේජ් එකක් දාන්න යස් කියලා මොකද එයාලා ඉන්නවනම් එයාලට වෙනම බේතක් තියෙනවා එක එක ලෙඩට එක එක බෙහෙත්නේ හරිනේ එහෙම ඉන්නවනම් යස් කියලා දාන්න මොකද එයාගේ ප්‍රයිවසි ආරක්ෂා වෙන්න ඕන නිසායි මම මේ ප්‍රසිද්ධිය ඇහුවේ නැත්තේ එයාට ඒතර හිමින්ම මට යස් කියලා මැසේජ් එකක් දාන්නයි තියෙන්නේ හරි නෑ එහෙම කවුරුත් ඈ තිත්ත බේත් ඕනේ නෑ කාටවත් එහෙනම් හරි මේකේ තව 5ක් කරන්න 15 වෙනි එකට එනකම් තව 5ක් කරමු CPU එකේ කෝස් කියන්නේ මොකක්ද කියලා කියනවා කෝස් කියන්නේ පුතේ ප්‍රොසෙසර් එකේ තියෙන CPU ගන්න එකිනෙක අහනවා එකට කියන උත්තරය මේ බලන්න එකිනෙක අහනවා කෝස් කියන්නේ මොනවද කියලා ඒ කියන්නේ ප්‍රොසෙසර් එකේ තියෙන CPU ගන්න ඒ කියන්නේ දැන් සිංගල් කෝ ප්‍රොසෙසර් එකක් එනවා ප්‍රොසෙසර්ස් එනවා ඒ කියන්නේ එක CPU එකයි ප්‍රොසෙසර් එක ඇතුලේ තියෙන්නේ ඩුවල් කෝ ප්‍රොසෙසර්ස් එනවා ඒ කියන්නේ දෙකයි ප්‍රොසෙසර් එක ඇතුලේ CPU දෙකක් තියෙනවා තේරෙනවද ක්වඩ් කෝ ප්‍රොසෙසර්ස් එනවා ඒ කියන්නේ හතරක් එනවා CPU එක ප්‍රොසෙසර් එක ඇතුලේ ඒවා පැරලලි වැඩ කරනවා දැන් ඔය i3 i5 ඒවා එහෙම එව්වා හරිනේ ඒකයි ඔය කියන්නේ හරි කරමු ඉක්මනට කරන්න අද මේක ඉවර කරන්න ඕනේ මේ 15 වෙනි එකට නිකන් 15ට නිකන් අද ඉවර කරන්න ඕනේ කරලා ඉවර නම් රේසන් කරමු ඉවර නම් රේසන් කරන්න දැන් මේ ඉවරයි කෙනෙක්
ඉවරන රේසයන් කරමු. හරිද? ඉවරන රේසයන් කරන්න පුතේ. කාලේ ගන්න එපා. ඉවර කට්ටිය රේසයන් කරමු. ඉවරන රේසයන් කරන්න. තව වෙලා ඕනේද? රවින්ද ඕනේද වෙලාව? තිලිෂි ඕන තිලිෂි ඕනේද? රයිට් බලමුනේ. හරි බලමු. හරි. කියනවා බලන්න 11 පාසල් රූපයේ දැක්වෙන පරිගණක ජාලයේහි ස්ථල විද්‍යාව කුමක්ද? What is the topology of the computer network shown in the following diagram? මේ තියෙන්නේ star topology. තරු ආකාරය දන්නවනේ.
star. උත්තරේ 2. Microsoft Windows XP යනු කුමක් සඳහා උදාහරණයක් වන්නේද? Microsoft Windows XP is an example of AON. මේකේ operating system කියලා ගන්න නැද්ද? නෑනේ. අර graphical user interface කියලා. ඔව් මේක ගන්නනේ මම මේකේ අවස්ථා දෙකටම දෙන්නම්. graphical user interface කියලා දුන්නත් දෙන්න, system software තිබුණත් දෙන්න. චිත්‍රක පරිශීලක අතර උනතක් සහ පත්ති මුදුකාංග. ඔය දෙකටම දෙන්න කමක් නැහැ. හරිද? ඊට පස්සේ කිලෝබයිට් එකක බයිට් කීයක් තිබේද? Okay, how many bytes are in a kilobyte? Kilobyte එක byte කීයද? තුන්වෙනි එක 1024යි. byte 1024 kilobyte එකයි. 14. දන්නවනේ ඒවා? මොකද දෙකේ 10 වෙනි බලයක්. පහත් දැකෙන ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ කවර ඒවාද? Which of the following statements are true? Statement කියවන්න කලින් ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ තියෙනනේ true වෙන්නේ නේ. bit යනු පරිගණකයට සැකසියගේ තොරතුරු කුඩාම එකයි. ඇතද? bit එකද කුඩාම? A bit is the smallest unit of information that a computer can process. Yes, bit එක තමයි කුඩාම. bit එක කියන්නේ බිංදුවක් හරි එකක් හරි. ඔව්. bit යනු පරිගණක වලට byte යනු නෑ. byte එක කියන්නේ bit 8ක් නෑ. byte එකට මේ කුඩාම එක. එයා වැරදි. bit එක byte 8ක් අඩංගුවේ. bit එකක byte 8ක් අඩංගුවේ නෑ. byte එක bit 8ක් අඩංගුවේ. ඔව්. A byte contains 8 bits. Yes. එහෙනම් A සහ D හරි. උත්තරේ 2. AD. 15 එක බිංදුවට තුල්ලේ දශමයේ සංඛ්‍යාව වනුයේ the decimal equivalent of 1010. 1010 නේ. Here 2 power 0, 2 power 1, 2 power 2, 2 power 3. So 1 2 4 8. එහෙනම් මෙතන තියෙන්නේ 1 into 0 0, 2 into 1 2, 4 into 0 0, 8 into 1 8. It's 10. 10ක් එන්නේ. ඒ කියන්නේ උත්තරේ 3. හරිනේ. right. අහන්නකෝ. එහෙනම් පුංචි කරුණු කීපයක් තියෙනවා කියන්න. ඉවර කරන්න කලින්. ඒ තමයි ඉස්සරලාම කියන්නම්. මම කැමති මේක පළවෙනිම දවසනේ. අපේ පේපර් ක්ලාස් එක ගැන ඔයාගේ අදහස් ගන්න. ඒ නිසා මම පොඩි මැසේජ් එකක් දානවා ඔයාට group එකට. පේපර් ක්ලාස් එක ගැන ඔයාගේ අදහස් විමසලා. හරිනේ. ඔයාගේ අදහස කියන්න. හරිද? මේක හොඳයි හරි නරකයි හරි නිකම්ම කියන්නේ නැතුව මට ඒකේ ගන්න දෙයක් එක්ක. ඒ කියන්නේ විස්තරාත්මකව තියෙනවා නම් මෙන්න මේ නිසා හොඳයි මේ නිසා නරකයි මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වෙන එක එපා මෙහෙම කරන්න මෙහෙම එපා ආන් එහෙම ටිකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. හරිනේ. හරි මන් දන්නවා අද ආරම්භ වුණ පේපර් ක්ලාස් එක ගැන පන්තියට සම්බන්ධ වුණ දරුවන්ගෙන් අදහස් දැනගන්න කැමති කියලා. හරිද? කැමති. right. ඔයාගේ අදහස් මේකට දාන්න. හරිනේ. හේතුව ඔයාගේ අදහස් මට ඉතාම වටිනවා. හේතුව ඒ අනුව මොනවා හරි අපි කතා කරනවා වේගෙ වැඩි නම් එහෙම නැත්නම් මොකක් හරි එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි අනිවාර්යෙන් ඊට අදාළව කටයුතු කරනවා. හරිනේ. ඒ වගේම මම මේක බලාපොරොත්තු වෙනවා මේක ගිය සැරේ පේපර්ස් වල කරේ නැති දෙයක් අවුරුද්දෙන් අවුරුද්ද කරන පේපර්ස් වල ලකුණු අපි graph එක දාන්න. ඔයාටම පේන්න ඕනේ එතකොට ලකුණු වැඩි වෙලාද අඩු වෙලාද මොකද වෙලා තියෙන්නේ කියලා. graph එක දාන්න බලාපොරොත්තු වෙනවා එක එකනට. හරිද? ආගේ ස්ටුඩන්ට් ID එකෙන් තමයි graph එක යන්නේ. හරිද? ඒ විදිහට. ඉතින් ඒ නිසා එහෙම වැඩකුත් මේ සැරේ කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්න. හරි. එහෙනම් අදට අපි අවසන් කරනවා මේකට අද සම්බන්ධ වුණු හැම දෙනෙක්ගෙම අදහස දාන්න. ඔයාලා මෙතන ඉන්න පිරිස ඔක්කොමලා අනිවාර්යයෙන්ම මොකක් හරි දෙයක් කොටාගෙන යන්න. ඒක මට හරිම වැදගත්. හරිනේ නිදා ගන්න කලින් මැසේජ් එකක් දාලා නිදන්න. එහෙනම් අනිත් දවසේ මේ තව දෙයක් කියන්නම තුන වැදගත්ම දේ ඈ. මොකද්ද? මේ තව වැදගත්ම දෙයක් මේ එන සතියේ ක්ලාස් එක රෑ නෙමේ තියෙන්නේ. උදේ තියෙන්නේ. එන සතියේ පොයනේ
රෑ පොඩි මට සම්බන්ධ වෙන්න බැරි අපහසුතාවක් තියෙනවා. ඒ නිසා එන සතියේ ක්ලාස් එක තියෙන්නේ පොය දවසේ 9:00 වාගේ. හරිද? 9:00 වාගේ තියෙන්නේ. එහෙම නැත්නම් 10:00 තියෙන්නේ. මම ටයිම් එක දාන්නම් හරියටම. උදේ වරුවේ තමයි ක්ලාස් එක තියෙන්නේ අනිවාර්යෙන්ම. 10:00 කියලා හිතන්නකෝ. 9:00 11:00 වෙන්නත් පුළුවන්. 9:00 11:00 නැත්නම් 10:00 ඔය ටයිම් එකට තියෙන්නේ. මම මැසේජ් එකක් දාන්නම් group එකට. එන සතියේ රෑ පන්තිය නෑ. උදේ වරුවේ තමයි තියෙන්නේ. හරිනේ? කාට හරි එකේ රෙකෝඩින් එක ඕන නම්, ඒ කියන්නේ උදේ වරුවේ ජොයින් වෙන්න බැයි නම් රෙකෝඩින් එක දවල් 12න් පස්සේ ගන්න පුළුවන්. හරි 12න් 12:00 විතර පස්සේ ගන්න පුළුවන්. හරිද? රයිට් එහෙනම් අදට අවසන් කරනවා. මැසේජ් එකක් දාලා නිදාගන්න. එහෙනම් good night හැමෝටම. good night sir thank you sir good night. හරි. good night.